මේ පේනවනේ. එහෙනම් පේනවා. හරි. ඕකේ. මේ පොඩ්ඩක් ඉන්න. රයිට්. මේක 2026 O level අය වෙනුවෙන් තමයි ටාගට් කරලා කරන්නේ. 2026 කියලා නෑ. මේක YouTube එකේ තියෙන්නේ. පස්සෙත් බැලුවා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් ගත්තොත් O level ලියන ළමයි වෙනුවෙන් කරන සත්කාර වැඩසටහන. හරිද? ඒ කියන්නේ මේකෙන් සම්පූර්ණම අපි මේකේ බලාපොරොත්තු වෙන මම papers O level pass papers ටික සම්පූර්ණම MCQ NSC ඔක්කොම full papers සිංහල ඉංග්‍රීසි මීඩියම් ඔක්කොම මේ ඩිස්කස් කරන්න තමයි මේකෙන් බලාපොරොත්තු. හරිද? එතකොට අද අපි කරන්න හදන්නේ 2020 මූලාරම්භයක් විදිහට 2022 23 අර يعني 22 ලියන්න ඉඳලා අර කොවිඩ් යනමන හෙන ගහපු නිසා මේ එන කරදර වගේක් තිබ්බනේ. කොවිඩ් ආවා අරගල අරම්මන එන ප්‍රශ්න ටිකක් තිබ්බනේ. ඕවත් නිසා මේ 22 ලියන්න ඉඳලා 23 ලියපු. අන්න එහෙම මේ සෙට් එකේ පේපර් එක තමයි අද අපි ඩිස්කස් කරන්නේ. හරිද? ඒක MCQ එක. ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් දෙකම පේපර්ස් දෙක දාලා ඩිස්කස් කරනවා. රයිට්. එතකොට මේක සාමාන්‍යයෙන් අද අපි MCQ 20ක් විතර ඩිස්කස් කරගමු. දවස් දෙකකට එක පේපර් එක ගන්න ඩිස්කස් කරමු. සාමාන්‍ය MCQ 20 ඩිස්කස් කරන්න පැය දෙකක් විතර යනවා. හරි. ඉතින් අර ඔහේ මේ දෙකට තුන හතරට පහ ඔහොම අර උත්තරේ කියන එකක් නෙමෙයි යන්නේ මෙතන. මෙතන සම්පූර්ණයෙන්ම තියරියත් මතක් කරගෙන ඔක්කොම යනවා. ඒ කියන්නේ පේපර්ස් තුනක ඩිස්කෂන් බලද්දී ආයේ මුකුත් නැහැ. තියරිය පොඩ්ඩක් මතක තියෙන. තියරි ලාවට මතක එකක් ඉන්නවා කියන්නේ හිතන්න. උට මතකයි. උට තියරි ඔලුවට එනවා. හරිද? මූ මේක තමයි කියන්නේ. මෙහෙම එකක් තිබ්බා තියරිය කියලා. මතක් වෙනවා පේපර් ඩිස්කෂන් ටික බලද්දී. ඒ නිසා පේපර් ඩිස්කෂන් ටික බලන්න. මේක හැමදාම මේ වැටෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ අද ඉඳන් හැමදාම රැයට මේ වෙලාවට මේ යනවා. හරිද? මේ ප්‍රෝග්‍රෑම් එක එක්සෑම් ඉවරලා පන්ති නවත්තන්න කියන දවස වෙනකම්ම මේ ප්‍රෝග්‍රෑම් එක යනවා. රයිට්. මේ හරි. වැඩේට යමු. කියව ඇති. මේ මම දානවා පේපර් එක. පේපර් එක. පේපර් එක. රයිට්. මේ තියෙන පේපර් එක. මේ තියෙන්නේ 2022 23 පේපර් එක. English medium එක. පළවෙනි ප්‍රශ්නේ. An association is willing to donate computer equipment to a school if the school is planning to build its library management system. Which of the following hardware are suitable for the school to request from the association? හරිද? උත්තර දෙක තියෙනවා desktop computer barcode reader. දෙවෙනි එක තියෙනවා desktop එකයි plotter එකයි. තුන්වෙනි එක තියෙනවා laptop එකයි මේ joystick එකයි. හතරවෙනි එක තියෙනවා laptop එකයි light pen එකයි. right? ඔය ටිකනේ තියෙන්නේ. සිංහල මීඩියම් පේපර් එක දාමුකෝ. ඒකේ කියනවා පාසලකට පරිගණක උපකරණ පරිත්‍යාග කිරීමට සංගමයක් මනාව පළ කරලා තියෙනවා. මේ පාසල තම පුස්තකාල කළමනාකරණ පද්ධතිය ගොඩ නැගීමට සැලසුම් කරනවලු. ඊට පස්සේ ඒකෙන් මොන හાર્ඩ්වෙයාර් ටිකද ඉස්කෝලේ ඉල්ලන්නේ. ඉල්ලුවොත් ඉල්ලන්නේ මොනවද ඒකද? පළවෙනි එකේ තියෙනවා ඩෙස්ක්ටොප් එකයි බාර්කෝඩ් රීඩ් එකයි. ඊළඟ එක ලැප් එකයි. ඔය ටිකනේ තියෙන්නේ. හරි. මම ඉංග්‍රීසි මීඩියම් පේපර් එක දාගෙන මම එනවා බෝඩ් එකට. මේ මතකයි ප්‍රශ්නේ. රයිට්. මේ එල කිරි. හරි. මෙහෙම. දැන් ඕකේ මෙහෙමනේ. දැන් ප්‍රශ්නේ ගත්තොත් ඇනලයිස් කරන්න මෙහෙම වගේ ප්‍රශ්නයක් ආවා. ඔයගොල්ලන් නිකන් හිතලා උත්තර කියන්න තියෙන ප්‍රශ්නයක්. මම නිකන් ඇනලයිස් කරලා පෙන්නන්නම්. මේකෙත් කියනවා මේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකයි බාර්කෝඩ් රීඩර් එකයි. ලයිබ්‍රරි එකකට ඕනේ වෙයිද? දැන් අපි බලන්න ඕනේ මෙහෙමනේ. ලයිබ්‍රරි එකකට හાર્ඩ්වෙයාර් එකක් ඉල්ලන්නේ ලයිබ්‍රරි එකට ඕන කරන ටිකනේ. හරිද? දැන් ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් එකකට හાર્ඩ්වෙයාර් දෙද්දී අපිට ඕවා එපා බැට් එකක් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ නේ ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි එකට ඕන කරන දේවල් ටික එපා ඉල්ලන්න. ඒ නිසා අපි මෙතන බලන්න ඕනේ මේ උත්තර වලින් මොනවද ලයිබ්‍රරි එකකට ඕන වෙන්නේ කියලා. ඕක තමයි අපි හිතන්න තියෙන්නේ මෙතන. එතකොට ඩෙස්ක්ටොප් කම්පියුටර් එකයි බාර්කෝඩ් රීඩර් එකයි. මේ ඊළඟට තියෙනවා ඩෙස්ක්ටොප් කම්පියුටර් එකයි ප්ලොටර් එකයි. හරි. ලැප් එකයි ජොයිස්ටික් එකයි ලැප් එකයි ලයිට් පෙන් එකයි. මෙහෙමනේ. ගත්තක මම උත්තරේ පේරන්නේ. උත්තරේ පළවෙනි එක. දැන් එහෙම කියන්නේ. දෙවෙනි උත්තරේට ගන්නකො. ඩෙස්ක්ටොප් එකක් හරි. ඩෙස්ක්ටොප් එකක් තියෙන එක හොඳයි. ප්ලොටර් එකක් මොකටද කියන්නේ? ලයිබ්‍රරි එකට. දැන් ප්ලොටර් එකක් කියන්නේ ඔයාලා දැකලා ඇති. ඔය නම පේපර් එක දැන් ප්ලොටර් එකක් පේපර් එකේම තියෙනවා. හරි. ප්ලොටර් එකක් පේපර් එකේම තියෙනවා. මේ ඔය තියෙන. මෙතන මේ තියෙන ෆොටෝ එක. ඔය ප්ලොටර් එක. ඔක තමයි ප්ලොටර් එක. ප්ලොටර් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා ඔයාලා දැකලා ඇති ඔය මේ ලොකු සයිස් ස්ටිකර්ස් ගහන්න. ඔය බස් ස්ටිකර්. හරි ඒවා. ඒතර ලොකු සයිස් ඔය මේ මොනවද ඔය මොකද්ද මේ ඔය මැප් එක අඳින්න. හරිද ඔය මේ බිල්ඩින් එක ලොකු ප්ලෑන් එකක් අඳින්න. ඉතින් නිකම් print එකකින් කරගන්න බැරි සයිස් අර හින පත විශාල ඒවා තියෙන. අන්න ඒ වගේ තමයි මේ මොනවද ප්ලොටර් එකකින් කරන්නේ. එතකොට එහෙම එකක් ඕනේ නැහැ නේද දෙයනේ මේ ලයිබ්‍රරි එකකට. රුම් වල බස් ස්ටිකර් print කරන්නේ ලයිබ්‍රරි එකට ප්ලොටර් එකක් ඕනේ නැහැ. හරි. එතකොට දෙවෙනි උත්තරය අයින් කරලා දැන් මේක. ලැප්ටොප් එකයි ජොයිස්ටික් එකයි. හරි ලැප්ටොප් එකක්
ලැප්ටොප් එකක් අවුලක් නැහැ. ලැප්ටොප් එක ඕන වෙන්න පුළුවන්. ජොයිස්ටික් එක මොකද ලයිබ්‍රරි එකේ එතන ඉන්න එක්කනට ඉන්න ගමන් ගේම් ගහන්නද? නෑ නේ. ජොයිස්ටික් එක ඕන වෙන්නේ නැහැ. හරිද? ජොයිස්ටික් එක ඕනේ නැහැ. ජොයිස්ටික් එක දැකලා තියෙනවනේ. හරි. අර ගේම් ගහන්න මේක. හරි. ජොයිස්ටික් මේකක් ඕනේ නැහැ නේ. මොකද ලයිබ්‍රරි එකේ ඒ ඉන්න මේ පුස්තකාලාධිපති ඉන්න ගමන් මේකෙන් ගේම් ගහන්නද නෑනේ. ඒ නිසා ජොයිස්ටික් එක ලයිබ්‍රරි එකට ඕන වෙන්නේ නැහැ. රයිට්. එතකොට හතරෙන් එක ලැප්ටොප් එකයි ලයිට් පෙන්න ගැන ලයිට් පෙන්න ඕන වෙන්නෙත් නැහැ. හරිද? ලයිට් පෙන්න ඕන වෙන්නෙත් නැහැ. ලයිට් පෙන්න එක කියන්නේ ඔයාලා දැකලා ඇති අර මේ ඒකත් ඉන්පුට් ගන්න පාවිච්චි කරන මෙතඩ් එකක්. හරි දැකලා ඇති. ඔහොම ලයිට් පෙන්න. එතකොට ඒක ඕන වෙන්නේ නැහැ. උත්තරේ එක. ඩෙස්ක්ටොප් එකයි බාකෝඩ් රීඩ් එකයි. ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් ඕන වෙන්නේ නැහැ කියලා තේරෙනවනේ. ළමයින්ගේ ඩේටාබේස් එක ගන්න ඔය ටික. බාකෝඩ් රීඩ් එකක් ඇයි ඕනේ? බාකෝඩ් රීඩ් එකක් ඕන වෙන්නේ දැන් අර මේ පොතර අලවන බාකෝඩ් රීඩ් එකක්. හරිද? පොතේ අලවන බාකෝඩ් රීඩ් එකක්. ඒ බාකෝඩ් රීඩ් එකේ තියෙන පොතේ විස්තර ටික. ඊට පස්සේ බාකෝඩ් ස්කෑන් එක අරගෙන මේ පොතේ බාකෝඩ් එකට ස්කෑන් කරාට පස්සේ ටික් ගාලා ඔක්කොම අර පොතේ ලිව් එකාගේ නම දැන් කවුද මේ පොත අරන් තියෙන්නේ කොහොම කියලා විස්තර ටික වැටෙනවා. ඔන්න ඕකට තමයි ලයිබ්‍රරි එකට ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් සහ බාකෝඩ් රීඩර් එකක් ඕන වෙන්නේ. ඒකට යන උත්තරේ පළවෙනි එකට පළවෙනි එක. රයිට්. හරි. ඊළඟට යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්න. which of the following list only output devices? හරිද? ඒ කියන්නේ මේවා අතරින් මේ ප්‍රතිදාන උපාංග විතරක් තියෙන්නේ මොනවද කියලා අහන්න. හරිද? මේ තියෙන පළවෙනි එක බාකෝඩ් රීඩ් එකයි මැග්නටික් ඉන් කාඩ් රීඩ් එකයි ස්කෑන් එකයි. හරි. ජොයිස්ටික් එකයි මයික්‍රොෆෝන් එකයි වෙබ්කැම් එක. කීබෝඩ් එක ලයිට් පෙන් එක මවුස් එක ප්ලොට් එක ප්‍රොජෙක්ට් එක ස්පීකර් එක. දැන් උත්තර ටික මතක නගන බෝඩ් එකට. රයිට්. මොනවද ප්‍රතිදාන උපාංග පමණක් අවුට්පුට් ඩිවයිසස් විතරක් තියෙන මොකේද කියලා නහන්නේ. පොඩ්ඩක් මේ අනිත් මයික් එකේ මේක තියෙන මේක ඒකටත් සවුන්ඩ් එකක් මේ මොකද දැන් මාරු දැන් පොඩි අමුතු ගතියක් ආවා අර මේක හයි. රයිට් මේ අර කන්ඩෙන්සර් මයික් වල අර තියෙන මේ පොප් ෆිල්ටර් එක සුපිරි අර YFM එකේ මයික් එක එලකිරි මේ හරි අහනවා මොකද්ද ප්‍රශ්නේ අවුට්පුට් ඩිවයිසස් විතරක් අයිති වෙන්නේ මොකද්ද කියලා නහන්නේ. හරි මේ අවුට්පුට් ඩිවයිස් විතරක් තියෙන මෙහෙම පළවෙනි එකේ තියෙනවා බාකෝඩ් රීඩ් එකයි බාකෝඩ් රීඩ් එක දන්නවනේ බාකෝඩ් රීඩ් එක කියන්නේ ඉන්පුට් ගන්නනේ තියෙන්නේ ඒක ඕන එකට තේරෙන්න ඕන. බාකෝඩ් අර තියෙන බිස්කට් පැකට් එක වගේ මොකක් හරි අර කඩේකට ගියාම ටික් ගාලා ස්කෑන් කරන බාකෝඩ් එක ස්කෑන් කරනවා එතකොට ඒ බාණ්ඩේ මිලයි කල්ලිකුත් හිමිදෙන ඔක්කොම ටික යනවා. එතකොට බාකෝඩ් රීඩ් එක තියෙන්නේ ඉන්පුට් එකක් ගන්න. එතකොට පළවෙනි උත්තරේ එතනින් මයින් කර හැකිනේ. අර අපි තව ටිකක් යන්කෝ. මැග්නටික් ඉන් කාඩ් රීඩර්. ඒක තමයි පාවිච්චි කරන්නට කළු පාට පටියක් තියෙන්නේ මේ මොනවද ඔය මේ බැංක් කාඩ් වල එහෙම කළු පාට පටියක් තියෙන්නේ. ඒකත් ඉන්පුට් ගන්න පාවිච්චි කරන්නේ. අර කාඩ් එක අරන් ටෝක් ගාලා මැද අර මේ කාඩ් එක අරගෙන ඒ අර ක්‍රෙඩිට් කාඩ් එක අරගෙන අර මේ මැෂින් එක අර මැද්දෙන් අදින්නේ. හරිද? එතකොට ඒ කළු පාට පටිය තමයි රීඩ් කරන්නේ. එතකොට ඒකත් ඉන්පුට් ගන්න එකක්. එතකොට ඒකෙන් කාඩ් එකේ සල්ලි කොච්චර තියෙනවද ඔය ටික බලා ගන්න පුළුවන්. රයිට්. එතකොට ඒකත් ඉන්පුට් ඩිවයිස් එකක්. ස්කෑන් එකත් ඉන්පුට් ඩිවයිස් එකක්නේ. අර මෙහෙම පොත තියලා ස්කෑන් කරලා පස්සේ පොතේ තියෙන මොකක්ද කියලා කම්පියුටර් එකට පිස්සේ මේ PDF එකක් විදිහට ස්කෑන් එකක් ගන්න පුළුවන්. එතකොට පළවෙනි උත්තරේ තියෙන උත්තර තුනම මේ බාකෝඩ් රීඩ් එකයි මැග්නටික් ඉන් කාඩ් රීඩ් එකයි ස්කෑන් එකයි කියන තුනම ඉන්පුට් ඩිවයිස් තමයි වෙන්නේ. හරිද? එතන එකක්වත් අවුට්පුට් ඩිවයිස් නැහැ. දෙවෙනි එක ජොයිස්ටික් එකයි මයික්‍රොෆෝන් එකයි වෙබ්කැම් එකයි. හරිනේ. ජොයිස්ටික් එක කියන්නේ මොකද්ද? ගේම් ගහන්න පාවිච්චි කරන්නේ නැහැ. මෙහෙමයි. හැබැයි ඕකේ පොඩි දෙයක් තියෙනවා. දැන් සාමාන්‍ය මේ වගේ පාවිච්චි කරන අය දන්නවා මේක මේ ඉන්පුට් ගන්න පුළුවන් වගේම ඔයාලා දැකලා ඇති ගේම් ගහද්දි මේක වයිබ්‍රේට් වෙනවා දැකලා තියෙනවනේ. ඔබ දැකලා තියෙනවනේ. කියන්නේ දැන් ඔය need for speed වගේ ගේම් ගහද්දි මේකෙන් වාහනේ හැප්පුවම දඩස් ගාලා ගිහලා කොහේ හරි මේක වයිබ්‍රේට් වෙනවා අම්මට සිර වෙන්න. හරි වෙඩි දියද්දි අපිට වෙඩි වදිද්දි වයිබ්‍රේට් වෙනවා. ඒ කියන්නේ අපිට මේකෙන් අවුට්පුට් එකක් දෙනවනේ. කියන්නේ කම්පියුටර් එකෙන් අවුට්පුට් එකක් මේකටත් දෙනවා. ඒ කියන්නේ මේකෙන් අපිට මේව කරලා කොහොමත් ඉන්පුට් ගන්න පුළුවන්. කොහොමත් ඉන්පුට් එක කම්පියුටර් එකට දෙන්න පුළුවන්. ඒ වගේම කම්පියුටර් එකෙන් මේකට අවුට්පුට් එකකුත් දෙනවා. ඒ කියන්නේ මේක ඉන්පුට් ඩිවයිස් එකක් විදියට සහ අවුට්පුට් ඩිවයිස් එකක් විදියට දෙකටම වැඩ කරනවා. හැබැයි ඔයාලගේ සිලබස් එකේ තියෙන විදිහට මේක ගන්න වෙන්නේ ඉන්පුට් ඩිවයිස් එකක් විදියට විතරයි. හරි හොඳට මතක. මම අරක කිව්ව නිකන් දැනුමට මේ මතක තියාගන්න ජොයිස්ටික් එක කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක්. හැබැයි මේක අවුට්පුට් එකක් ගන්න පුළුවන්. මෙතන ස්පීකර් එකක් තියෙනවා. හරි. මෝඩල් කම්බැක් ටයිම් ගන්න ටිම් ටිම් වල මැදෙන් සද්ද ඇහෙනවා. හරිද? පොඩි පොඩි ආතල් සීන් එකක් තියෙනවා. මයික්‍රොෆෝන් එක. දැන් මේක බලන්න. මේ මයික්‍රොෆෝන් එක මේක ඉන්පුට් ඩිවයිස් එකක් නේ. දැන් මේකෙන් මම කියන එක මේ ඉන්පුට් එකක් විදියට යනවා කම්පියුටර් එකට.
ඉන්පුට් ඩිවයිස් එකක්නේ. එහෙම නැත්නම් කම්පියුටර් එකෙන් ජෝතිපාලගේ සින්දුවක් මට මේකෙන් ඇහෙන්නේ නැහැ නේ. හරි ජෝතිපාල මහත්තයාගේ සින්දුව. මේක ඉන්පුට් ඩිවයිස් එක. මයික්‍රොෆෝන්. වෙබ්කෑම් එක. ඔය වෙබ්කෑම් එකත් එහෙමනේ. දැන් මගේ ඉස්සරහ මෙතන වෙබ්කෑම් එකක් තියෙන්නේ. වෙබ්කෑම් එක. වෙබ්කෑම් එකේ ඉන්පුට් එක. මේ වෙබ්කෑම් එකෙන් මම මෙතන නටන එක අරගෙන මේ මම මෙතන දඟලන එක අරගෙන ඉන්පුට් එකක් විදිහට ඒක දෙනවා කම්පියුටර් එකට මේ වීඩියෝ ෆයිල් එකක් විදිහට. වෙබ්කෑම් එකත් ඉන්පුට් ඩිවයිස් එකක්. රයිට්. ඒතකොට දෙවෙනි උත්තරේ තියෙන තුනමත් ඉන්පුට් ඩිවයිස්. තුන්වෙනි උත්තරේ කීබෝඩ් එකයි ලයිට් පෙන් එකයි මවුස් එකයි. ඉන්පුට් ඩිවයිස් නේ. මෙහෙම තව එකක්. මේ ඇහුවොත් ප්‍රශ්නයක් මෙහෙම මොකක්ද මේ ප්‍රධානම ඉන්පුට් ඩිවයිස් එක කියලා. කියන්නේ මේන් ඉන්පුට් ඩිවයිස් එක මොකක්ද කියලා ඇහුවොත් උත්තරේ කීබෝඩ්. එහෙම MCQ වෙන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ ප්‍රධානම ඉන්පුට් ඩිවයිස් එක. මේ මොකක්ද කියලා ඇහුවොත් උත්තරේ කීබෝඩ් එක. ඒකට හේතුව තමයි මෙහෙම. දැන් මිනිස්සු කම්පියුටර්ස් හදපු මුල්ම කාලේ මවුස් එක කියන සංකල්පයක් තිබ්බේ නැහැ. හරිද? කියන්නේ අපිට තියෙන ඉන්ටර්ෆේස් එක උනත් ඔච්චර ලස්සනට තිබ්බේ නැහැ. ඒ කාලේ තිබ්බ ඉන්ටර්ෆේස් වලට කියනවා කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස්. හරිද? CLI. කියන්නේ ඒ වගේ තියෙන්නේ මේ කොහොම අකුරු ටිකක් විතරයි. ඔහොම ඉන්ටර්ෆේස් එක තියෙනවා නම් මෙහෙම අකුරු විතරයි තියෙන්නේ. හරිද? එතකොට ඒක අර මෙහෙම අයිකන්වත් බෝල හරිද? කති ඕවා මොනවත්ම නැහැ. මෙහෙම ඒවා මොනවත්ම නැහැ. තියෙන්නේ මෙච්චරයි. අකුරු වලින් ලියාගෙන යනවා. එන්ටර් කරන ඔහොම තියෙන්නේ. එතකොට මේකට ඉන්පුට් දුන්නේ අපි කීබෝඩ් එකෙන් විතරයි. ඒ නිසා තමයි මේ මොකද්ද ප්‍රධානම ඉන්පුට් ඩිවයිස් එක විදියට කීබෝඩ් එක සලකන්නේ. තේරුණාද? ඇහුවොත් ප්‍රශ්නයක් ප්‍රධානම ඉන්පුට් ඩිවයිස් එක මොකක්ද කියලා කීබෝඩ්. ඒකට හේතුව තමයි මිනිස්සු ඉස්සෙල්ලාම හදාගත්ත ඉන්පුට් ඩිවයිස් එකත් කීබෝඩ් එක සහ කීබෝඩ් එක නැතුව මුකුත්ම කරන්න බෑ. හරිද? කීබෝඩ් එක නැතුව මුකුත්ම කරන්න බෑ. රයිට්. මේ ඊළඟට ලයිට් පෙන් එක ඒකත් ඉන්පුට් ඩිවයිස් එකක්. මවුස් එකත් ඉන්පුට් ඩිවයිස් එකක්නේ. පොයින්ටින් ඩිවයිස් එකක් නෙවෙයි. දැන් තියෙන ඉන්ටර්ෆේස් වලට කියනවා graphical user interface GUI. ඉස්සර මේ වගේ වලට තියෙනවා command line interface. දැන් තියෙන ඔය බෝල තියෙන icons තියෙන ඔන්න ඕවට කියනවා මේ graphical user interface කියලා. හරිද? එතකොට ඒ වගේට ඉන්පුට් දෙන්න තමයි පාවිච්චි කරන්නේ මොකද්ද මේ මවුස් එක. right? ඒතකොට graphical user interface කියන කතාවත් එක්ක තමයි මවුස් කියන කතාව එන්නේ. මවුස් කියන device එකක් හදලා එන්නේ. ඊට කලින් තිබ්බ keyboard එක සහ command line interface. හරිද? එල මේ හතරවෙනි එක ප්ලොටර් එකයි ප්‍රොජෙක්ටර් එකයි ස්පීකර් එකයි. හරිනේ. තුනම මේ අවුට්පුට් ඩිවයිස් නේ. ප්ලොටර් එක කියන්නේ මොකද්ද? මම කලින් එකෙත් කිව්වා. ප්ලොටර් එක කියන්නේ නිකන් ලොකු සයිස් එකේ ස්ටිකර් එහෙම නැත්නම් මොනවාරි print කරගන්න තියෙනවනේ ලොකු සයිස් එකේ ඒවා. ඒකට තමයි ප්ලොටර් එක කියන්නේ. අවුට්පුට් ඩිවයිස් එකක්නේ. ඒ කියන්නේ අපි කම්පියුටර් එකේ අන්තිමට මොකක් හරි ප්ලෑන් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි ස්ටිකර් එකක් හරි වෙන්න පුළුවන්. ඒක අපිට අවුට්පුට් ඩිවයිස් එකක දාලා ප්ලොටර් එකෙන් print කරලා ගන්න පුළුවන්. අවුට්පුට් එක. හරි. ඊට පස්සේ ප්‍රොජෙක්ට් එක අවුට්පුට් එකක්නේ. අපිට ලොකුවට ෆිල්ම් එකක් බලන්න ඕන නම් ප්‍රොජෙක්ට් එක දාලා අපි අවුට්පුට් එක යන්න ගන්න. ප්‍රොජෙක්ට් එක කියන්නේ තේරුණා අවුට්පුට් ඩිවයිස් එක. ස්පීකර් එක ස්පීකර් එකත් අවුට්පුට් ඩිවයිස් එකක් නේ. දැන් අපි සින්දුවක් දාද්දී කම්පියුටර් එකේ ප්ලේ වෙන සින්දුව අපිට අවුට්පුට් කරන්නේ මොකෙන්ද? අපේ කනට ප්‍රතිදානය කරනවා ස්පීකර් එකෙන්. ඒකට ස්පීකර් එකත් අවුට්පුට් ඩිවයිස් එකක්. ඒකට යනවා දෙවෙනි එකට උත්තරේ 4. ප්ලොටර් එක, ප්‍රොජෙක්ට් එක සහ ස්පීකර් එක තමයි අවුට්පුට් ඩිවයිසස්. ඊළඟට යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. The device similar to the one shown is usually used by architectures. මේ දැන් ප්ලොටර් එක කියන්නේ ඒතර බලන්න පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න තුනම හැදලා තියෙන ප්ලොටර් එකෙන්. මේ කියනවා the device is similar to the ප්‍රශ්න තුනටම ප්ලොටර් එක ඇවිල්ලා තියෙනවා. The device similar to the one shown is usually used by architects who design buildings. What is it? මේ මොකද්ද කියලා නහන්න. හරි ඒ කියන්නේ ආකිටෙක්චර්ස්ලා පාවිච්චි කරනවලු මේක බිල්ඩින් ඩිසයින් කරන්න. මේ ඩිවයිස් එක මොකද්ද කියලා අහන්නේ. ඕක ප්ලොටර් එකනේ. දැන් පළවෙනි උත්තරේ තියෙනවා dot matrix printer. නෑ dot matrix printer කියන එක තමයි පාවිච්චි කරන්න ඔය මේ බිල් print කරන්න එහෙම ගාලා print වෙන්නේ. හරිද? ඒ බිල් එහෙම print කරනවා දැකලා තියෙනව නේද? අන්න ඒක මේ ඔය dot matrix print එක. inkjet print එක කියන්නේ සාමාන්‍ය අපේ ගෙදර පාවිච්චි කරන print එක. ඒ ඔය ඕකක් නෙමෙයිනේ. මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක නෑනේ හද්දී ඉන්නේ. ප්‍රොජෙක්ට් එක ඕන එකෙක් දැකලා තියෙනවනේ. ඔය ප්‍රොජෙක්ට් එක නෙමෙයි. ප්ලොට් එක. ඔය ප්ලොට් එක. ඔක ප්ලොට් එක. රයිට්. ඒකට තුන්වෙනි උත්තරේට 4. 3ට 4. හරි. හතරවෙනි උත්තරේ. හතරවෙනි ප්‍රශ්නෙට එනවා. හතරවෙනි ප්‍රශ්නේ. මේ which of the following lists the correct order of instruction flow when the user executes a computer program? කියන්නේ පරිශීලකයෙක් සිංහල මීඩියම් එකට තමයි පරිශීලකයෙකු පරිගණක ක්‍රමලේඛයක් ක්‍රියාත්මක කරව විට උපදෙස් ගැලීමේ නිවැරදි අනුපිළිවෙල මොකක්ද කියලා තමයි අහන්නේ. හරි. මම යනවා බෝඩ් එකට. හරි. මේකේ කියන්නේ මෙහෙම.
දැන් මෙහෙමයි වෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් දැන් අපි මම මේ උදාහරණයක් පැහැදිලි කරන්න. දැන් උදාහරණයක් විදිහට ගන්නකො ප්‍රෝග්‍රෑම් එකක් විදිහට කම්පියුටර් ගේම් එකක් ගන්නකො. අපේ ප්‍රෝග්‍රෑම් එක තමයි ඔන්න කම්පියුටර් ගේම් එක. පරිගණක ක්‍රීඩාවක් මොකක් හරි. හරි. කම්පියුටර් ගේම් Call of Duty ගන්න Call of Duty කියන කම්පියුටර් ගේම් එක තමයි Modern Warfare ගේම් එක තමයි අපේ මොකද්ද? මේ ප්‍රෝග්‍රෑම් එක විදිහට වෙන්නේ. හරිද? ඒතර අපි දැන් ඒක එක්සිකියුට් කරන්න තමයි යන්නේ. ඒතර මෙහෙමයි. සාමාන්‍යයෙන් ඕනෙම ප්‍රෝග්‍රෑම් එකක් කම්පියුටර් එකක මේ ප්‍රෝග්‍රෑම් එකයි ප්‍රොසෙස් එකයි කියන්නේ මොකද්ද? ප්‍රෝග්‍රෑම් එක සහ ප්‍රොසෙස් එක කියලා දෙකක් තියෙනවා. හරිද? ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ කම්පියුටර් එකේ හાર્ඩ් ඩිස්ක් එකේ හොඳට මතක තියාගන්න හાર્ඩ් ඩිස්ක් එකේ ස්ටෝර් කරලා තියෙන එකට තමයි ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඒක නිකන් තියලා තියෙනවා. ඔහොම හાર્ඩ් ඩිස්ක් එක තියෙනවා නම් ඔහොම හાર્ඩ් ඩිස්ක් එක තියෙනවා නම් හරිද? හાર્ඩ් ඩිස්ක් එකේම බබා වගේ ඉන්න ප්‍රෝග්‍රෑම් එක. අතවත් තියෙන්නේ. අපි නිකන් එයාව හાર્ඩ් ඩිස්ක් එකට දාලා විතරයි තියෙන්නේ. හරිද? එතකොට අපි මෙයාව මෙහෙම ඩබල් ක්ලික් කරලා ඕපන් කරලා ගන්නවනේ RAM එකට. හරි. RAM එකට ගන්නවා කියලා හිතන්න එපා. ඒක මම කියලා දෙන්නම්. ඩබල් ක්ලික් කරලා මම ඕපන් කරනවනේ. අපි ගේම් එක ගහන්න හදන වෙලාව. ගේම් එක ගහන්න හදලා අපි මෙයාව ඩබල් ක්ලික් කරලා මම ඕපන් කරනවනේ. අන්න එතකොට මෙයාපත් වෙනවා කවුරු බවටද? ප්‍රොසෙස් එකක් බවට. තේරුණාද? කියන්නේ මෙයා නිකන් ස්ටෝර් කරලා ඉද්දි මෙයාව හඳුන්වන නම ප්‍රෝග්‍රෑම් එක. හරිද? මෙයා ප්‍රෝග්‍රෑම් එකක්. නිකන් ප්‍රෝග්‍රෑම් එකක්. මෙයා ස්ටෝර් කරලා තියෙද්දි. ඊට පස්සේ අපි මෙයා ඩබල් ක්ලික් කරලා ඕපන් කරනවනේ. අන්න ඕපන් කරන වෙලාවටදී තමයි අපි යාට ප්‍රොසෙස් එකක් කියලා හඳුන්වන්නේ. මේක ඔපරේටින් සිස්ටම් පාඩමේ තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකක් සහ ප්‍රොසෙස් එකක්. ඒක ප්‍රොසෙස් මැනේජ්මන්ට් වල ප්‍රොසෙස් එකක් හඳුන්වන්න තියෙනවනේ. ප්‍රොසෙස් එකක් කියන්නේ ඕකට. ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුට් වෙන අවස්ථාවේදී ඒකට කියන්නේ එක්සිකියුට් කරනවා කියන අපි ඩබල් ක්ලික් කරලා ඕපන් කරනවා කියන එක. හරිද? මොකක් හරි එකක් එක්සිකියුට් කරනවා කියලා කියන්නේම අපි ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරනවා කියන එක. එතකොට ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුට් කරන අවස්ථාවේදී යාට කියන නම තමයි ප්‍රොසෙස් එක කියන්නේ. හරිද? රයිට්. මේ එතකොට මොකද්ද? ආ එතකොට දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කොහෙද ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ? මම කිව්වා ප්‍රෝග්‍රෑම් එකක් හැම තිස්සෙම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ සෙකන්ඩරි මෙමරි එකක. ඒ කියන්නේ ද්විතීයික මතකය කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ කියලා ගමුකෝ. හાર્ඩ් ඩිස්ක් එකේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මේක හાર્ඩ් ඩිස්ක් එක. හાર્ඩ් ඩිස්ක් ඩ්‍රයිව් HDD කියලා කියනවනේ. මෙතන තියෙනවා ප්‍රෝග්‍රෑම් එක. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ අපි එක්සිකියුට් කරනවනේ. එක්සිකියුට් කරනවා කියලා මොකද්ද කියන්නේ? දැන් මෙහෙම අපේ ෆයිනල් ටාගට් එක දැන් අපි මෙතන ඔහම ගේම් එක තිබ්බට අපිට ගේම් එක ගහලා දෙන්නේ කවුද? දැන් ඔයාලා කියන ගේම් එක ගහන්න අපිනේ කියලා මොකෙක්වත් එන්නේ නැහැ නේ ගහලා දෙන්න කියලා. එහෙම නෙවෙයි දැන් අපි ගේම් එක ඕපන් කරාට පස්සේ ගේම් එකේ තියෙන කෝඩ් රන් කරලා ඒ තියෙනව රන් කරලා දෙන්නේ කවුද? CPU එකනේ. ඒ කියන්නේ අපි මේ කරන දේ අන්තිමට කවුරු ගාවට යන්න ඕනේද? CPU එකට යන්න ඕන. හරි CPU එක ගාවට යන්න ඕන. මේ CPU එක සෙන්ට්‍රල් ප්‍රොසෙස් මෙයානේ කම්පියුටර් එක ලොකු අයියා. කම්පියුටර් එක ඇතුළේ ඉන්න ලොකු අයියා මෙයානේ මහ මොලකරු. ඒතකොට මෙයා ගාවට තමයි යන්න ඕන මොකද්ද? මේ අන්තිමට මේ ප්‍රෝග්‍රෑම් එක. එයානේ අපිට තියෙන දේ කරලා දෙන්නේ. හරිද? එතකොට එයා ගාවට යවන්න ඕන. එතකොට එයා මොකද්ද කරන්නේ පළවෙනි පියවර විදියට? මෙයා මේ එක්සිකියුට් කරන්න පටන් ගන්නවා. ඒ කිව්වේ ඩබල් ක්ලික් කරනවා. අපේ තියෙන ප්‍රෝග්‍රෑම් එක කියන්නේ කම්පියුටර් ගේම් එකේ තියෙන අයිකන් එක ඩබල් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරාට ඩබල් ක්ලික් කරද්දි මේ තියෙන ප්‍රෝග්‍රෑම් එක දැන් මෙච්චරලා මෙයා අපි හඳුන්වනවා ප්‍රෝග්‍රෑම් එක. හරිද? මේක ප්‍රෝග්‍රෑම් එකක්. ඩබල් ක්ලික් කරාට පස්සේ හරිද? ඩබල් ක්ලික් කරනවා. හරි ඩබල් ක්ලික් කරන දැන් එක්සිකියුට් කරලා යන්නකෝ. එක්සිකියුට්. ඔන්න එක්සිකියුට් කරන්න පටන් ගන්නවා. හරිද? එක්සිකියුට් කරාට පස්සේ එයා හඳුනන නම් මොකද්ද? එයා හඳුනන නම් process ක්‍රියාවලිය. හරිද? process එක. process එකක් කියලා හඳුනනවා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුට් කරන අවස්ථාවේදී අර කියනවා තමයි process එක කියන්නේ. හරි. process එකක් බවට පත් වෙනවා. process එකක් බවට පත් වෙලා එයා යන්නේ කාගාවටද? දැන් මෙච්චරලා තිබ්බේ ප්‍රෝග්‍රෑම් එක hard disk එකේ. right? ප්‍රෝග්‍රෑම් එක hard disk එකේ තමයි දැන්ට බබා වගේ ගබඩා වෙලා හිටියේ. ඊට පස්සේ අපි process එකක් බවට එයාට පත් කරාට පස්සේ process එක යනවා කවුරු ගාවටද? RAM එක ගාවට. කියන්නේ primary memory. ප්‍රාථමික මතකය. හරිද? RAM එක කියලා කියන්නේ RAM එක ගාවට යනවා. මේ process එක. හරිද? මේක process එක දැන්. මේක පාටයි තියෙන කළු පාට විතරයි තියෙන පට්ට කැතයි නෝට් එක. හරිද? හිතන්න වැඩි හිතන්න. හරිද? what is it? right මේ ප්‍රෝග්‍රෑම් එක ඩබල් ක්ලික් කරලා අපි එක්සිකියුට් කරනවා. ඊට පස්සේ ඒක ගිහින් යනවා කවුරු ගාවටද? RAM එකේ ගිහින් ගබඩා වෙනවා. හරිද? RAM එකේ ගිහින් ගබඩා වෙනවා. RAM එකේ ගිහින් ගබඩා වෙන්නේ process එකක් විදියට. මෙතන hard disk එකේ තිබ්බ ප්‍රෝග්‍රෑම් එක process එකක් විදියට තමයි ගිහිල්ලා RAM එකේ ගිහිල්ලා ගබඩා වෙන්නේ. මෙහෙමයි. ප්‍රෝග්‍රෑම් එකේ හිම්ම පිටින්ම process එකක් විදියට යන්නේ නැහැ.
ප්‍රෝග්‍රෑම් එක සමහර විට එහෙමම යන්නත් අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එක ප්‍රොසෙස් බර ගන්නකට කැඩිලත් යනවා. හරිද? දැන් ගේම් එකක් තියෙනවා නම් ගේම් එක ප්‍රොසෙස් 1000කට විතර කැඩිලත් මේ එක්සිකියුට් වෙන අවස්ථාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒක තමයි ගොඩක්ම වෙන්නේ. හරිද? එහෙම නැත්නම් එහෙම පිටින් මේ ආව ප්‍රොසෙස් එක බරපත් වෙන්නේ නැහැ. ඔපරේටින් සිස්ටම් පාඩමේදී මේවා ඉගෙනගෙන ඇති. හරිද? මේ එහෙම ඔපරේටින් සිස්ටම් ප්‍රශ්නයක් ආවොත් මම පැහැදිලි කරලා දෙන්නම්. හරි. එතකොට මේ RAM එකට යනවා. ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට ඊළඟට මෙහෙමයි. මෙන්න මෙයා ගාවක් තියෙනවා මෙමරි එකක්. හරිද? මෙයා ගාවක් තියෙනවා මෙමරි එකක්. මෙයා ගාවක් තියෙන මෙමරි එකක් එයාට කියනවා රෙජිස්ටර් එක කියලා. CPU එකේ තියෙන මෙමරි එකක් රෙජිස්ටර් එක. එහෙනම් අන්තිමට කොහොම මේකේ මෙමරි හයිරාකි එකක් නේ අපෙන් අහන්නේ. හරිද? මේකට අපි කියනවා රෙජිස්ටර් එක කියලා. පේන්නේ නැද්ද ඒක? හරි. රෙජිස්ටර් කියලා කියනවා සිංහලෙන්. රෙජිස්ටර් එක. හරිද? එයා ඉන්නේ CPU එක ඇතුලේ. CPU එක ඇතුලේ. හරිද? හાર્ඩ් ඩිස්ක් එකකින් යනවා මෙමරි එකට. කොහොම හරි අපි අන්තිමට යවා ගන්න ඕන CPU එකට. CPU එකේ තියෙන මෙමරි එකක් ඒකට කියනවා රෙජිස්ටර් එක කියලා. හරිද? මේ අතරමැදියෙක් ඉන්නවා කෑෂ් මෙමරි එකක්. ඔය කෑෂ් මෙමරි එකේ ලෙවල්ස් තුනක් තියෙනවා. level 1, level 2, level 3 කියලා. ඔය level 1 එක්කෙනා ඉන්නේ සමහර බොහෝ දුරට CPU එක ඇතුළෙමයි. level 2 එකේ ඉන්නේ north bridge කියලා කෑල්ලක් තියෙනවා motherboard එකේ ඒකේ. level 3 එකේ ඉන්නේ motherboard. හරි. එතකොට මෙතන ඉන්න අතරමැදියෙක් විතර කෑෂ් මෙමරි එකක්. කෑෂ් එක. හරිද? ඒ කියන්නේ මෙහෙම hard disk එකකින් යනවා process එකක් process විදිහට බවට පත් වෙලා RAM එකට program එක. ඊට මේ RAM එකේ තියෙන ඒවා යනවා කැඩලා ගිහිල්ලා කවුරු ගාවටද cache memory එකට. හරිද? ඊට cache memory එකෙන් අන්තිමට යනවා CPU එකට. CPU එකට යන්න කලිනුත් CPU එක ඇතුළේ තියෙන දේවල් මතක තියාගන්න කෙනෙක් එයාට කියන registers කියලා. register එකෙත් පොඩි memory එකක් දාගෙන තමයි CPU එක execute වෙන්නේ. ඕක තමයි මේ සාමාන්‍යයෙන් ඕනම program එකක් execute වෙද්දී වෙන්නේ. කොහොමද? hard disk එකේ තියෙන ගාව double click කරලා open කරනවා. open කරාට පස්සේ ඒකේ process එකක් විදිහට පත් වෙලා යනවා කවුරු කාටද RAM එකට. RAM එකෙන් යනවා cache memory එකට. cache memory එකෙන් යනවා CPU එකට. CPU එක execute කරලා දෙන්න අපිට. CPU execute කරන්න කලින් එයාගේ ඇතුලේ ඉන්න පොඩි දේවල් මතක තියාගන්න කෙනෙක් registers කියලා මේ එයා ගාව පොඩි මේ නෝට් එකක් දාගන්න. ඒ කියන්නේ එයාව මතක තියාගන්න. හරිද? ඒතකොට අන්තිමට hard එකෙන් RAM එකට RAM එකෙන් cache එකට cache එකෙන් register එකට. ඔහොම තමයි උත්තරේ. ඒතකොට ඔහොම උත්තරයක් තියෙනවා. උත්තරේ අංක 2. හතරට උත්තරේ 2. හරිද? හතරට උත්තරේ 2. right. මේ එළකිරි. මෙහිම මම අරගක් කියලා දෙන්නද? අර මෙමරි හයිරාකි එකක් තියෙනවනේ. මම ඒක කියන්නම්. මෙමරි හයිරාකි එක. ඔය මෙමරි හයිරාකි එක තමයි මම මෙතනත් ඇඳලා වෙන්නේ. ඔය ඕකෙනුත් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. මෙමරි හයිරාකි එක. එහෙම ගන්නවා. hard disk. ඒ කියන්නේ hard disk එක. SSD. magnetic tape. ඊළඟට cache memory registers. කොහොම storage device ටිකක් තියෙනවනේ. මේකේ ස්පීඩ් එක වැඩි වෙන්නේ මේ යටට. හරිද? ඒ කියන්නේ magnetic tape වල තමයි ස්පීඩ් එක අඩුම. ස්පීඩ් එක අඩුම magnetic tape. magnetic tape කියන්නේ අර ඔයාලා දැකලා ඇති ඔය මේ ෆිල්ම් එහෙම තාමත් එවන්නේ magnetic tape වල ගොඩක් දුරට නෑ. Blu-ray වලත් එවනවා. magnetic tape වලත් එවනවා. ඊට අමතරව ඔය දැකලා ඇති අර මේ කැසට් එක කියලා එකක් එහෙම තියෙන්නේ. ඒක අර පැන්සල් වල අපි කරකවන්නේ. අන්න magnetic tape. හරි. ඒතර hard disk වල තමයි ඊළඟට ස්පීඩ් එක වැඩි. ඒ කියන්නේ magnetic tape වලට වඩා ස්පීඩ් එක hard disk එකේ වැඩි. hard disk එකට වඩා ස්පීඩ් එක වැඩි SSD එකේ. ඉතින් අපි සාමාන්‍යයෙන් SSD එකක් දාගන්නේ මේකටනේ. ස්පීඩ් එක බලාපොරොත්තු වෙන්නේ. ඒකට SSD වලට වඩා ස්පීඩ් එක වැඩි කාගේද? මේ අතර මෙතන ඉන්නවද? primary memory. RAM එකේ RAM එක කියලා ලියන්නම්කෝ. RAM එකේ වැඩි ඊළඟට ස්පීඩ් එක. ඊට පස්සේ RAM එකට පස්සේ ස්පීඩ් එක වැඩි මේ cache memory වල වැඩි ඊළඟට අන්තිමටම ස්පීඩ් වැඩිම registers තියෙන්නේ මේ CPU එක ඇතුලේ. registers. හරිද? registers.
මැග්නටික් ටේප් වල තමයි ස්පීඩ් එක අඩුම. ඊට පස්සේ හાર્ඩ් ඩිස්ක් එකේ ස්පීඩ් එක වැඩි ඊට වඩා. SSD එකේ දෙකටම වඩා වැඩි. RAM එකේ වැඩි ඊළඟට කෑෂ් එකේ වැඩි ස්පීඩ් එක වැඩිම රෙජිස්ටර්ස් වල. හරිද? ඔය ස්පීඩ් එක යන විදිය. ස්පීඩ් අනුව ගත්තොත් මෙහෙම. හරිද? ස්ටෝරේජ් එක අනුව ගත්තොත් මේක අනිත් පැත්ත. හරිද? රෙජිස්ටර්ස් වල තමයි අඩුම ස්ටෝරේජ් එකක් තියෙන්නේ. රෙජිස්ටර්ස් වල. ඊළඟට ස්ටෝරේජ් එක වැඩි කෑෂ් මෙමරි එකේ. ඊළඟට වැඩි RAM එකේ. ඊළඟට වැඩි SSD එකේ. ඊළඟට වැඩි හાર્ඩ් ඩිස්ක් එකේ මැග්නටික් ටේප් වල තමයි ස්පීඩ් එක වැඩි වෙන්නේ. පට්ට අර TB බාර ගානක් තියෙනවා. හරිද? ඔහොම. මේ TV 500 ගණන් ඔහොම මැග්නටික් ටේප් උත් තියෙනවා. මේ Fuji Films කියලා එහෙම එකක් ගහලා තියෙනවා. මම මතකෙට TV 540ක් කරේ ඔන්න ඔහොම. මැග්නටික් ටේප් එක. හරිද? ඔන්න ඔහොම. ඒතර ඕක තමයි මේ මෙමරි හයිරාකි එක. මේ පැත්තට ගත්තොත් ස්පීඩ් එක වැඩි වෙනවා. මේ පැත්තට ගත්තොත් ස්ටෝරේජ් එක වැඩි වෙනවා. මේකෙන් ඔයාලට එකක් තේරෙනවා. මොකද්ද? ස්ටෝරේජ් එක වැඩි වෙන්න මොකක්ද වෙන්නේ? ස්පීඩ් එක අඩු වෙනවා. හරි. කියන්නේ ස්ටෝරේජ් එකයි ස්පේස් එක මේ ස්පීඩ් එකයි දෙක ප්‍රතිලෝම සමානුපාතකයි. ඒ කියන්නේ එක්කෙනෙක් වැඩි වෙන්න අනිත් එක අඩු වෙද්දී අපි කියන්නේ ප්‍රතිලෝම සමානුපාතකයිනේ. ඒතකොට ස්පීඩ් එක වැඩි වෙන්න ස්ටෝරේජ් මොකද වෙන්නේ? අඩු වෙනවා. තේරුණා නේද? ස්ටෝරේජ් එක වැඩි වෙන්න ස්පීඩ් එක මේ මොකද ස්ටෝරේජ් එක වැඩි වෙන්න ස්පීඩ් එක අඩු වෙනවා. ප්‍රතිලෝම සමානුපාතිකයි. හරිද? එක්කෙනෙක් වැඩි වෙද්දී අනිත් එක අඩු වෙනවා. එල කිරි. ඒතකොට ඒ අනුව හතරවෙනි උත්තරේ 2. හරි. හතරවෙනි උත්තරේ අංක 2. ඊළඟ පස්වෙනි එක. The following diagram shows a computer network connect to the internet. Which of the following gives a correct listing of the devices A to D? හරි. මේ ටිකෙන් මේ ඒ කියන්නේ network diagram එක තියෙනවා සිංහල මීඩියම් එකක් දාන්න. එහෙම තියෙනවා මේකේ ඔය ABCD කියන එකට මොකක්ද එන්නේ කියලා නේ අහන්නේ. හරි පට ලේසියිනේ ABCD කියන එකට මොකක්ද එන්නේ? කියන්නේ නේ අහන්නේ. ඒතර අපි අදට අපි 20ක් කතා කරමු. මේකේ 20ක් කියන්නේ ඔව් 20ක් කතා කරමු. ප්‍රශ්න 20. එලකිරි. මේ හරි. මම එනවා බෝඩ් එක. විනාඩියක්. හරි. මේ එලකිරි. මෙහෙම. මේ තව ඉන්ටර්නෙට් මම මෙතන සම්පූර්ණ නෙට්වර්ක් ඩයග්‍රෑම් කියන ඔක්කොම රිවයිස් කරන්න. සමහර විට අපිට මේ පැය දෙකක් යද්දි ප්‍රශ්න 20ක් කතා කරගන්නත් බැරි තත්ත්වයක් එන්න පුළුවන්. පළවෙනි පේපර් එකේ එන්න පළවෙනි පේපර් එක සම්පූර්ණම තියරියම කතා කරනවා. ප්‍රශ්නෙට හම්බුනවා මේකේ තියෙන තියරියම කතා කරනවා. දැන් නම්බර් සිස්ටම් වල ගත්තාම මුළු පාඩමම රිවයිස් වෙයි ගොඩක් දුරට. ඒක සමහරට ප්‍රශ්න 10ක් කතා කරගන්නත් පුළුවන් පැය දෙකට. හරි. වටිනා හැබැයි මේ කියන්නේ උඩින් පල්ලෙන් දමල ගහනවට වඩා අර සම්පූර්ණයෙන් බහලා කතා කරනවා. ඒක වටිනවා. ඔයාලට වටිනවා ඒක. මේ හැම එකක්ම මෙහෙම කරන්නේ නැහැ. දැන් ඊළඟ පේපරේ ඉඳන් ගත්තට පස්සේ ඔය නිකන් උඩින් පල්ලෙන් ඩිස්කස් කරගෙන යනවා. මොකද මේ වගේ තියරි මතක් කරලානේ තියෙන්නේ. එලකි. මේක මෙහෙමයි. මේක ගත්තට පස්සේ which of the following gives the correct listing කියන්නේ ඔකේ තියෙනවා මෙහෙම. මෙහෙමනේ කතාව. මෙහෙම ගන්න උදාහරණයක්. මම සම්පූර්ණ මේ නෙට්වර්කින් ඩයග්‍රෑම් කියන කෑල්ලම මම මේ රිවයිස් කරන්න හදන්නේ. හරිද? නෙට්වර්කින් ඩයග්‍රෑම් කියන කෑල්ලම රිවයිස් කරන්න හදන්නේ. හරි? මේ මෙහෙම හිතන්න. දූපතක් තියෙනවා කියලා හිතන්න. ඔන්න දූපතක් තියෙනවා. දූපතක් තියෙනවා. හරිද? දූපතක් තියෙනවා මෙහෙම. ලංකාව නෙමෙයි ලංකාව නෙමෙයි වැරදිට හිතන්න බෑ ලංකාව නෙමෙයි ලංකාව දින ලස්සනට අඳින්න අංක ලස්සනට අඳින්න මේ ලංකාව නෙමෙයි වෙන දූපතක් හරිද මේ වෙන දූපතක් හරි මේ ලංකාවේ නෙමෙයි වෙන දූපතක් ඊට පස්සේ මෙහෙ තියෙනවා තව රටක් මොකද රටක් තියෙනවා එළකිරිනේ එළ දූපතක් තියෙනවා රටක් තියෙනවා ඒතර දූපතේ ඉන්නවා කියලා හිතන්නකෝ මෙහෙම මේ මිනිස්සු දූපතේ ඉන්නවා ගෙවල් ටිකක් හරි හිතන්න ඔව් දූපතේ තියෙනවා ගෙවල් තුනක් ඔන්න දූපතේ ගෙවල්
තුනක් තියෙනවා. දූපතේ ගෙවල් තුනක් තියෙනවා. මෙහි තියෙනවා. මෙහි තමයි හොස්පිටල් ඊට පස්සේ ඔය ඉස්කෝල අනම්මනම් නෙළුම් කුළුණවල් ඔය ඔක්කොම මේ ඔය ඔක්කොම තියෙන්නේ ඔක්කොම සිද්ධි ටික තියෙන්නේ මේකේ. මේකේ ගෙවල් තුනක් විතරයි තියෙන්නේ. හරිද? ඔය දැන් මුන් හෙන අයිසොලේටඩ් නේ. ඒ කියන්නේ මොකද්ද හෙන්න මේක තමයි සමාජය. මෙතන තමයි සමාජ ඉස්කෝල ගත්තත් ඔය හැමදේම තියෙන්නේ මෙතන. මෙතන උන්ට මුකුත් නැහැ. يعني මෙතන වෙන් වෙලා තියෙන පාරකුත් නැහැ. මෙතන හිතන්න මෙතන මුන්ට පීනලා යන්නත් බෑ. මෙතන ඉන්නවා කිඹුල්ලු. හරිද? මුන්ට බෝට්ටුවක් හදා ගන්නත් බෑ. මුන්ට පියාඹන්නත් බෑ. මුකුත් බෑ. මුන් මෙතන හිර වෙලා. හරිද? ඔහොම තත්ත්වයක ඉන්නවා කියලා හිතන්න. එතකොට යන එහා පැත්තේ හිත හොඳ අයියා කෙනෙක්. හරිද? එහා පැත්තේ රටින් යන හිත හොඳ අයියා කෙනෙක් ඇවිල්ලා මේ දූපතේ ඉන්න මල්ලිලාට කියනවා මෙහෙම. දැන් ඔයාලා හිර වෙලා ඉන්නේ මේකේ. ඔයාලා හිර වෙලා ඉන්නේ. දැන් මුන් අවුලක් නැහැ. දැන් මුන් හැබැයි මේ ගෙවල් තුන මෙහෙම සංනිවේදනය කරගන්නවා. හරි. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාලා මෙහෙම සංනිවේදනය කරගන්නවා. මෙයාලට අරයලත් එක්ක තමයි සංනිවේදනය කරගන්න බැරි. මෙයාට ඉතින් මේ ගෙදරින් අර ගෙදරට ගියා හැකිනේ. එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. හරිද? මේ උන්ට දැන් අරකට යා ගන්න ඕන. දැන් යන්න විදියකුත් නැහැ. කිඹුල්ලු ඉන්නවා. මෙතන හිතන්න මෙතන කිඹුල්ලු ඉන්නවා වටේට. පීනන්නත් බෑ. බෝට්ටුවක් හදා ගන්නත් බෑ. උන්ට පියාඹන්නත් බෑ. මුකුත්ම බෑ. එහෙම ඉන්න වෙලාවට මුන් කහ කහ බලන් ඉද්දි අරක දිහා මෙතෙන්ටලා එහා පැත්තෙන් එනවා හිත හොඳ අයියා කෙනෙක් ඇවිල්ලා කියනවා මෙහෙමයි. ඔයාලා හිතනවනේ. දැන් ඔයාලා මෙච්චර අවුරුදු ගානක් මෙතන හිටියා. ඔයාලට යා ගන්නත් බෑනේ මේ පැත්තට. අපි ඔයාලට මෙහෙම උදව්වක් කරන්න. අපි ඔයාලට ගහලා දෙන්නම් පාලමක්. හරුනේ. එතන ඉඳන් මෙතෙන්ට පාලමක් ගහලා දෙන්නම් කියලා කියනවා. එළ කිව්වා. අවුලක් නැහැනේ. හැබැයි මෙහෙමයි. ඔයාලා පාලමෙන් යන එන ගානට සල්ලි ගෙවන්න. හරි. පාලමෙන් යන එන ගානට සල්ලි ගෙවන්න ඕනේ. දැන් අවුලක් නැහැනේ. ඉතින් මුන්ට කොහොමද එහා පැත්තට යා ගන්න නේ ඕනේ. දැන් එක්කෙනෙක් ඇවිල්ලා උගේ වීදමෙන් පාලමක් ගහලා දෙනවනම් අපිට යන එන ගානට කී හරි දෙන්නනේ තියෙන්නේ. මුන්ට කැමති යනවා. ඔන්න හිත හොඳයි ඇවිල්ලා ගහනවා මෙතන පාලමක්. හරිද? පාලමක් ගහනවා. දැන් මොකක්ද වෙන්නේ? දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනින් අය මෙහෙට යනවා. මෙහි මෙයාලගේ නෑදෑයෝ මෙයාලා බලන්න මෙහෙට එනවා. අවුලක් නැහැ. ඒකට යන ගානට මේ පාලම හදපු කම්පැනි එක්කෙනේ මෙතන කඩයක් දාගෙන වගේ ඉන්නවා ටිකට් කවුන්ට් එක. කීයක් හරි දීලා යනවා. කොහොම යන්නේ වෙන්නේ? දැන් කාලයක් යද්දි මෙහෙම ප්‍රශ්නයක් එනවා. මොකද්ද? දැන් කාලයක් යද්දි මෙතන අර ඉන්නේ සමහර අය ඉන්නේ ඔය මේ අර හෙන පට්ට වයිබ් එක පීස්ෆුල් කියලා ඔය යන්නේ කැලවල් හොයාගෙන දූපත් හොයාගෙන. අන්න එහෙම මුන්ටියක් ඉන්නවා මේකේ. උන් එනවා අම්මට සිරි මරු පට්ට ප්ලේස් එක වයිබ් එක මරු අරගයි මේකයි කියලා එනවා දූපත බලන්න. හරිද? බල්ලයි පුස හැම එකම එනවා දූපත ඇවිල්ලා වනසලා දාලා යනවා. හරිද? ඔයලා අපි උනුත් එහෙමනේ. කොහේ හරි කැලයක් බලන්න එහෙම ගියා අය වනසලා දාලා එනවනේ සිරිපාදෙත් එහෙමනේ. හැටන් පාරේම ගන්නම දෙයක් නැහැ නේ. මම මේ ළඟදී ගන්නම දෙයක් නැහැ නේ. රයිට්. මේ වනසලා දාලා එනවා. දැන් මේ දූපතේ උන්ට එපා වෙනවනේ. දැන් මූ මෙච්චර කල් ලස්සන්ට කැලේව වාගෙන පට්ට ලස්සන්ට හිටියා. දැන් අරුන් මේක බලනවායි කියලා ඇවිල්ලා මේ දූපත වනසලා දාලා යනවා. මුන් කියන මේක හරියන්නේ නැහැ. මේ ගහන්න ඕන වැටක් කියලා ගහනවා මෙතනින් වැටක්. හරිද? ඒතර මේ වැට හරහා එන්න පුළුවන් කාටද? මෙයාලා අඳුරන අයට විතරයි. මෙයාලට එහා පැත්තට යන්න පුළුවන්. එයා පැත්තේ මෙයාලා අඳුරන අයට එන්න පුළුවන්. එහෙම නැත්නම් හැම එකකටම දූපත මාර ලස්සනයි අපි බලන්න එනවා. එහෙම එන්න බෑ. ඒ කියන්නේ අවශ්‍ය අයට විතරයි මේ වැට හරහා එමේ යන්න පුළුවන්. ආරක්ෂාවට ගහනවා වැට. හරි. ඔන්න ඕක තමයි නෙට්වර්ක් ඩයග්‍රෑම් එක. ඉන්ටර්නෙට් එක තුල අපි ඩිවයිස් එකක් අරගෙන ඉන්ටර්නෙට් එකට අනේක දක්වාම සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මේක. නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් තමයි මම මේවට උදාහරණයක් පැහැදිලි කරේ. දැන් මේක කොහොමද නෙට්වර්ක් ඩයග්‍රෑම් එකකට දාන්නේ? හිතන්නකො මෙහෙම. මේ ගෙවල් තුන හරියට නම් අපේ තියෙන කම්පියුටර් එකයි අපේ තියෙන කම්පියුටර් තුනක් කියලා හිතන්නකො මෙහෙම. අපි ගාව තියෙන කම්පියුටර් තුනක්. හරිද? අපි ගාව තියෙන ඩිවයිසස්. තව printer එකකුත් දාන්නකො මෙහෙම. තව printer එකකුත් තියෙනවා. printer එකකුත් තියෙනවා. අපි ගාව තියෙන ඩිවයිසස් එකට කනෙක්ට් කරලා දෙන්න තියෙනවා ඩිවයිසස් දෙකක්. ඒ කියන්නේ අපි ගාව තියෙන කම්පියුටර් එකක් හෝ printer එකක් හරි ඔය ටික එකට කනෙක්ට් කරලා දෙන්න තියෙනවා ඩිවයිසස් දෙකක්. එකක් තමයි හබ් එක. එයා තමයි මුලින් ආවේ. පස්සේ ආව ස්විච් එක. හරිද? දෙකෙන්ම වෙන්නේ ඩිවයිසස් ටික එකට කනෙක්ට් කරලා දෙන එක. දැන් හරි. එතකොට එකම වැඩේ කරලා දෙන්න ඇයි දෙකක්? මිනිසුන්ට පිස්සු නෑනේ එකම දේ කරන්න දෙකක් හදන එක. මෙහෙමයි. හබ් එක පට්ට මෝඩයි. ඒ කියන්නේ හබ් එකට බෑ. හිතන්න මෙතන මැද්දට දාන අපි හබ් එක. මෙතන මැද්දට හබ් එකක් දාලා හරිද? මෙහෙම වයර් වලින් මෙහෙම කනෙක්ට් කරනවා ඩිවයිසස් ටික. හරි? කම්පියුටර් 1, කම්පියුටර් 2, කම්පියුටර් 3, printer 1. හරියට නෑ මේ ගෙවල් ටික එකට කනෙක්ට් කරන්න පාරවල් හැදුවා වගේ. හබ් එකක් දාන්න. හබ් එකට තේරෙන්නේ දැන් මෙයා කියනවා කම්පියුටර් 1 කම්පියුටර් 3 එකේ එක්කෙනා කියනවා print එකට ડોකියුමන්ට් එකක් යවනවා. හැබැයි හබ් එක කොච්චර මෝඩ තියෙනවා උට තේරෙන්නේ නැහැ ඒක print එකට යවන්න. ඌ මොකද්ද කරන්නේ? ડોකියුමන්ට් එකක් අපුවම මට ડોකියුමන්ට් එකක් කියලා ඉන්න හැමෝටම යවනවා. හරිද? ඒ කියන්නේ හවුල්නේ.
දැන් හෙන පට්ට සෙන්සිටිව් ප්‍රයිවට් මැසේජ් එකක් එහෙම යවන්න කිව්වොත් එහෙම නිකන් එන අවුල්නේ නේ. මෙයාර තේරෙනවද? එහෙම මොකක් හරි එකක් එහෙම ආවොත් මොන හරි වීඩියෝ જાතියක් හරි මොනවා හරි එකක් යවන්න කිව්වොත් එහෙම කාට හරි ඉන්න හැමෝටම හබ් එකෙන් යවලා දැම්මට පස්සේ එතන ප්‍රයිවසියක් කියලා දෙයක් නැහැ නේ. එනවා අවුල්නේ. හරිද? එහෙනම් මිනිස්සු කල්පනා කරනවා හරියන්නේ නැහැ. හබ් එක හරියන්නේ නැහැ. හබ් එක තියන් හිටියොත් එහෙම අපේ රහස් රැක් ගන්න වෙන්නේ නැහැ. එතෙන්ට දානවා ඩිවයිස් එකක් ස්විච් එක. ස්විච් එක. හරි? ස්විච් එක. ඔන්නේ ස්විච් එකෙන් පුළුවන් ස්විච් එකට පුළුවන් වෙනවා දැන් මේ මොකද්ද? හැමෝම වෙන් කරලා අඳුරගන්න. ඒ කියන්නේ ඔය පෝට්ස් තියෙනවනේ. ඔය RJ45 ගහන පෝට් තියෙනවා. පෝට් වලට හදා ගන්නවා නෝඩු කියලා. නෝඩ්ස් කියලා හදාගෙන ඊට පස්සේ යාට පුළුවන් අපි මේවට ඩිවයිසස් කනෙක්ට් කරාම ඔය අපේ ඩිවයිස් වල තියෙනවා MAC ඇඩ්‍රස් කියලා එකක්. කියන හදන කම්පැනියම ඉන්ටර්නෙට් එකට යද්දී අපේ ඩිවයිස් එක වෙන් කරලා අඳුරගන්න MAC ඇඩ්‍රස් කියලා තියෙනවා. IP ඇඩ්‍රස් එක නෙමෙයි පටල ගන්න එපා MAC ඇඩ්‍රස් කියලා. ඒතර ස්විච් එකට පුළුවන් ටික වෙලාවක් යද්දී ඒක එක නෝඩ්ස් වලට කනෙක්ට් වෙලා ඉන්න MAC ඇඩ්‍රස් කවුද කියලා මතක තියාගන්න. එයා මතක තියාගන්න. හරි. මෙතන ඉන්නේ මෙයා අතන ඉන්න අහවල් එක. කොහොම කියලා එයා MAC ඇඩ්‍රස් ටික මතක තියාගන්න. හරිද? කවුරු හරි කෙනෙක් මෙයා කියනවා නම් මෙයාට විතරක් යවන්න කියලා ස්විච් එකට පුළුවන් MAC ඇඩ්‍රස් එක යාට මතකයිනේ. ගන්න MAC ඇඩ්‍රස් එකට යවන්න. හබ් එකට එහෙම MAC ඇඩ්‍රස් මතකවත් එහෙම මුකුත් නැහැ. ඌ මෝඩයා වගේ හැමෝටම යවලා දානවා. ඔහොම යන්නේ. ස්විච් එක එහෙම නැහැ. ඌ ගන්නට කල්පනා කරලා අදාළ එක්කෙනාට විතරයි යවන්නේ. හරි. ඕක තමයි සාමාන්‍යයෙන් මේ LAN network එකක්. මේ වගේ ඒවාට කියනවා local area network එකක්. හරිද? local area network එකක device ටිකක් මේ එකට කනෙක්ට් කරනවා නම් මෙහෙම තමයි කනෙක්ට් කරන්නේ. hub එකක් හරි switch එකක් හරි මැද්දට දානවා device ටික කනෙක්ට් කරගෙන යනවා. හරිද? සාමාන්‍ය switch එක තමයි පාවිච්චි කරන්නේ. hub එක පාවිච්චි කරන අඩුයි. මොකද hub එක පට්ට මෝඩයිනේ. ඩම්. හරි. switch එක කියලා දැම්ම කියලා දාන්න. ඒලකි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? දැන් මේ තියෙන මේ දැන් හරියට මේක නිකන් අර දූපත ඇතුළේ තියෙන ගෙවල් වලින්ට එහෙම යන්න පාර හදාගත්තා වගේ වැඩක් තමයි මේ කරගත්තේ. හරි. ස්විච් එකක් දාලා මේ කම්පියුටර්ස් වලට එයාලට මොන හරි එහෙම ඩේටා ෂෙයා කරගන්න පුළුවන්. print out එකක් ගන්න නම් එහෙමයි මැසේජ් එකක් එවනවා නම් මෙහෙමයි. කොහොම හරි එයාලට එකිනෙකට sannivedanaya කරගන්න පුළුවන්. හරිද? දැන් මෙතන නෙමෙයිනේ ලෝකේ. දැන් මෙතන තියෙන කම්පියුටර්ස් තුනයි printer එකක් විතරයි. තව එළියේ කොච්චර දේවල් තියෙනවද? හරි. එතන තියෙන ඔයාලා ගෙදර තියෙන කම්පියුටර් තමයි printer එක. තව එහා ගෙදර කම්පියුටර් තියෙනවා හරිද මේ මහින්ද මහත්තයක් මට කන්නහරි. කම්පියුටර් තියෙනවා ලෝකෙ බර ගන්න. ඒවත් එක්ක කනෙක්ට් වෙන්නේ කොහොමද? නෑ එතකොට එනවා මේ ප්‍රශ්නේ අර මේ දූපති ඉන්නට රටට ය아가න්න අවශ්‍ය වුණා වගේ තමයි දැන් අපිට ඕන වෙලා තියෙන්නේ. මේ කම්පියුටර්ස් ටික අපි කනෙක්ට් කරගත්ත ස්විච් එකක් දාලා දැන් අපිට ඕන වෙනවා තව මෙහෙ තියෙන කම්පියුටර්ස් දැන්. කම්පියුටර් ඉන්ටර්නෙට් එක කියලා කියන්නේ මොකද්ද? දැන් මේක ඉන්ටර්නෙට් එක. ඉන්ටර්නෙට් එක කියලා කියන්නේ මේ අහසේ තියෙන අර කවුද කිව්වේ මේ උදේ ගම්මන් පිළනේ අර කිව්වේ මේ එයානේ ඔයා කිව්ව අර මොකද අර ක්ලවුඩ් ඩේටාබේස් එක අහසේ තියෙන ඩාටාබේස් එකකින් අර එන බුලක් ගැහුවේ ඉන්ටර්නෙට් එක කියන්නේ අහසේ තියෙන මොකක් මගුලක් නෙවෙයි ඉන්ටර්නෙට් එක කියලා අපි මේ හඳුන්වන්නේ මේ ලෝකේ තියෙන ඔක්කොම ඩිවයිස් ටික එකට කනෙක්ට් වුණාම එනවනේ එක නෙට්වර්ක් එක. දැන් මේ ලෝකේ තියෙන හැම ඩිවයිස් එකක්ම එකට කනෙක්ට් වුණාම එනවනේ එක නෙට්වර්ක් එක. ලොකුම නෙට්වර්ක් එක ඒකනේ. තියෙන බල හැම ඩිවයිස් එකක්ම එකට කනෙක්ට් වුණාම හැදෙන නෙට්වර්ක් එකනේ. මේ ලොකුම නෙට්වර්ක් එක. අන්න ඒකට තමයි කියන්නේ ඉන්ටර්නෙට් එක කියලා. එහෙම නැත්නම් මේ අහසේ තියෙන වලාකුළක පාවි තියෙන එහෙම මගුලක් නෙමෙයි. හරි. මේ අමාරු ඉතින් කතාත් එලකිරි. හරි. ඒතකොට අපිට ඕන වෙනවා මේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරගන්න. ඒ කියන්නේ අනිත් ඩිවයිසස් ඔක්කොම එකට කනෙක්ට් කරලා නෙට්වර්ක් එකක් හදාගෙන තියෙන්නේ. අපිට ඕන වෙනවා අපි ගාව තියෙන මේ කම්පියුටර්ස් තුනයි යෝගයි අරගෙන කනෙක්ට් කරගන්න. හරි. ඔන්න ඔතන තියෙනවා අපිට අර අලම හදලා දෙන්න ආපු අයියා වගේ මේ කම්පැනි ටිකක් හොඳ මූණ පෙන්නගෙන අපිට නම් මෙහෙම ඔයාලට කොහොම ස්විච් එකක් ගහගෙන අරකට කවදාවත් යන්න බෑ. මේ අරකයි මේකයි ඔයාලට මේක බෑ. මගේ මතේ මේක බෑ. අරකයි මේක කියලා එනවා. හරි. මේ කට්ටියක් කියනවා. කම්පැනි වගේ. එයාලා අපිට දෙනවා ඔෆර් එකක්. මේ අපි ඔයාලට උදව් කරන්නම්. ඔයාලා ගන්න අපෙන් ප්‍රොඩක්ට් එකක් තියෙනවා. මෙහෙම අපි හදලා තියෙනවා. SIM එක කියලා එකක්. මේක ෆෝන් එකට දාගත්තාට පස්සේ මේකෙන් පුළුවන් අනිත් පැත්තේ කෝල් ගන්න මෙසේජ් කරන්න ඔහොම කියලා කියනවා. තව එකක් අපිට දෙනවා මෙතන තියෙන රවුට් එක. රවුට් එක කියලා එකක් තියෙනවා. ඒක දාගත්තට පස්සේ රවුට් එක ගත්තට පස්සේ ඔයාලට පුළුවන් මොකද්ද? මේ අනිත් පැත්ත එක සම්බන්ධ වෙන්න. කියලා අපිට හොඳ මූණ පෙන්නලා කියනවා. ඊට පස්සේ කියනවා හරි ඔයා මේක අපි මූලික ගාණක් දීලා ගන්න. ඊට පස්සේ ඔයා ඉන්ටර්නෙට් එකට යන විදිහට අපිට පුළුවන් විදිහට ගෙවන්න කියලා කියනවා. ඔහොමයක් තමයි මේ ඔන්න ඔය වගේ කම්පැනි වලට කියන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්. අන්තර්ජාල සැපයීම් කරු. එයාලා නැතුව අපිට කවමදාවත් ඉන්ටර්නෙට් එකට යන්න බෑ. තේරුණාද? අන්තර්ජාල සැපයීම් කරුණිය හරියට මේ පාලම හදලා දුන්න අයියා වගේ. හරිද? ඒ කම්පැනිෙන් අපිට කියනවා අපි ඔයාලට ඩිවයිස් එකක් දෙන්නම්. මේක ගත්තට පස්සේ ඔයාලට පුළුවන් අනිත් පැත්තේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න.
ඔයාලා ඒක අපෙන් අරගෙන පස්සේ ඔයාලා ඉන්ටර්නෙට් එකට යන ගානට අපිට ගාණක් ගෙවන්න. අපි ඕකනේ කරන්නේ ඔය කාඩ් දානවා බිල් ගෙවනවා කියලා ඕකනේ කරන්නේ. හරි. ඒතකොට අපිට ඒකෙන් දෙනවා කවුද? අපිට ඒකකින් දෙනවා මොකද්ද? රවුට් එක. ඔන්න රවුට් එක. රවුට් එක ඔන්න ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරනවා. ඒක කනෙක්ට් කරලා දෙන්නේ කවුද? අර අපිට ආපු කම්පැනි එකකින් SLT වෙන්න පුළුවන්, ඩයලොග්, මොබිටෙල් ඔය නම හච් කියලා තියෙන. ඔන්න ඔය කම්පැනි එකකින් රවුට් එකක් අපිට දෙනවා. රවුට් එක කොහොමත් අනිත් ඩිවයිස් එක කනෙක්ට් කරලා තියෙන්නේ. එයාලගේ තියෙන කණු වලින් වෙන්න පුළුවන්, සැටලයිට් වලින් කොහොම හරි රවුට් එක අනිත් ඩිවයිස් එක්ක අපිට කනෙක්ට් කරලා තියෙන්නේ. හරිද? දැන් මොකද කරන්නේ? රවුට් එක අපි ගෙනල්ලා කනෙක්ට් කරනවා අපේ ස්විච් එකට. දැන් අවුලක් නැහැ නේ. දැන් මේ ටික කොහොමත් කනෙක්ට් වුණා. ඊට පස්සේ ස්විච් එක හරහා අපිට පුළුවන් රවුටර් එක කනෙක්ට් කළා රවුටර් එකෙන් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න. හරි. දැන් අපිට ඕනේ ඕකනේ. දැන් ප්‍රශ්නයක් එනවා. මොකක්ද? දැන් අපි පාලම හදාගත්තනේ. දැන් මේ පාලම හදාගෙන තියෙන්නේ. දැන් අපිට ඉන්ටර්නෙට් එකත් එක්ක කියන්නේ අනිත් ලෝකේ තියෙන හැම ඩිවයිස් එකක් එක්කම අපිට සම්බන්ධතාවයක් තියෙනවා. ගනුදෙනු කරගෙන යන්න පුළුවන්. දැන් ප්‍රශ්නයක්. මොකක්ද? දැන් අරකේ රටේ හිටපු හැමෝම එනවනේ බල්ලයි පූස හැම එකම එනවනේ දූපතස්වරින් ගන්න. මේකෙත් එනවා එහෙම. ඒ කියන්නේ අපිට ඕන නැති ඒවා මොනවද? වෛරස් වෙන්න පුළුවන්. ඔය මැල්වෙයාර් සොෆ්ට්වෙයාර්, ඒ කියන්නේ ඔය අනවසර ප්‍රවේශ. කියන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන අපිට ඕන නැති දේවලුත් එනවා අපේ නෙට්වර්ක් එක අස්සට රිංග ගන්න. හරිද? ඒක අපිට එන කරදරයන්නේ. අන්න ඒකට දානවා ඩිවයිස් එකක්. මොකද්ද? මේ හේම ගිනි පවර ෆයර්වෝල් එක. සිංහලෙන් කියනවා ගිනි පවර. එතකොට වෛරස් එද්දි ගිනි පවර වැදිලා ගිනි අරන් අළු වෙලා මම පිච්චෙනවා කියලා අන්න ඒවා කියලා පිච්චිලා යනවා. හරි. ඒවා ෆයර්වෝල්. මරු නම් එලකිරි. ඔහොම තමයි නෙට්වර්ක් ඩයග්‍රෑම් එක වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි මෙතන අපි ගාව තියෙන ඩිවයිසස් ටික විතරක් කොහොම හරි ස්විච් එකක් දාලා කනෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට ඉන්ටර්නෙට් එකට යා ගන්න බැරුව අපි කහ කහ ඉන්නවා. ඉන්ටර්නෙට් එකට යා ගන්න බැරුව කොහොම හරි කල්පනා කර කර ඉන්නවා. එතකොට අපිට හොඳ මූණ පෙන්නගෙන එනවා මේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්. අන්තර්ජාල සැපයුම් කරු. එයාලා අපිට ඇවිත් කියනවා අර ඔයාලට කොහොම හරි ඉන්ටර්නෙට් එකට අනිත් ඩිවයිස් එක කනෙක්ට් වෙන්නනේ ඕන. අපේ තියෙන මේ රවුටර් කියලා ප්‍රොඩක්ට් එක රවුටර් එක ගන්න. ඊට පස්සේ ඔයාලා අපිට ඉන්ටර්නෙට් එකට යන ගානට ගෙවන්න. හරිද? හරි අපි සල්ලි දීලා ගන්නවා ඒක. හරි. දැන් අපි ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධයි. දැන් ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් එනවා ඉන්ටර්නෙට් එකේ තියෙන අපිට ඕන නැති දේවල්, හානි කරන දේවලුත් එනවා අපේ නෙට්වර්ක් එක අස්සරින් ගන්න. හරිද? එතකොට ඒකට අපි ගන්නවා එක ෆයර්වෝල් එක. ෆයර්වෝල් එකක් මැදට දාගත්තා පස්සේ මෙතනින් ෆිල්ටර් කරලා අපිට ඕන ටික විතරයි එන්නේ. ඕක තමයි නෙට්වර්ක් ඩිවයිස්. මේ ඩයග්‍රෑම් එක. හරිද? හරි. දැන් අපි ගමුකෝ අර අපේ තිබ්බ රූප සටහන පේපර් එකේ. රයිට්. ඕකේ තියෙනවා මොකද්ද? ඉන්ටර්නෙට් එක. ඉන්ටර්නෙට් එක ගාවට මොකද්ද කිව්වේ සම්බන්ධ කරනවා කියලා මම. රවුටර් එකනේ. ඉන්ටර්නෙට් එක ගාවටම දෙන්නේ රවුටර් එක. හරිද? රවුටර් එක. එතකොට ඒ කියන්නේ රවුටර් එක. ඒ කියන්නේ රවුටර් එකනේ. එතකොට රවුටර් එකට පස්සේ මොකක්ද දෙන්නේ? රවුටර් එකට පස්සේ අර බැටරනේ ගහන්නේ. දැන් පාලම තමයි ඒ කියලා කියන්නේ. අර ඉන්ටර්නෙට් එක කියන අර රට වගේ. හරිද? රට වගේ එක. එතකොට ඒ කියලා කියන්නේ පාලමනේ. එතකොට පාලමෙන් පස්සේ අපේ දූපත ගාවට අපි ගහ ගන්නවා වැට. හරිද? ෆයර්වෝල් එක. B කියලා කියන්නේ ෆයර්වෝල් එක. හරි? ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරනවා රවුටර් එක. රවුටර් එකට එහා පැත්තෙන් ගහනවා ෆයර්වෝල් එක. හරිද? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ඊට පස්සේ C කියලා කියන්නේ මොකද්ද? අපි ගාව තියෙන කම්පියුටර්ස් ටික කනෙක්ට් කරන්නනේ. මම කිව්වා ඒකට පාවිච්චි කරනවා ඩිවයිසස් දෙකක්. ස්විච් එකයි හබ් එකයි. ඒතර මේකේ තියෙන උත්තරේ ස්විච් එක. හරිද? එතකොට C විදියට එන ස්විච් එක. ස්විච් එකෙන් කරන්නේ මේ ඩිවයිසස් කීපයක් එකට කනෙක්ට් කරලා දෙන එක. ලෝකල් ඒරියා නෙට්වර්ක් එක. ස්විච් එක. එතකොට D කියලා කියන්නේ මොකද්ද? ස්විච් එකට කනෙක්ට් කරනවා නම් අනිවාර්යයෙන්ම එක තවත් ස්විච් එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් මොකක් හරි ඩිවයිස් එකක් වෙන්න එපා. එහෙනම් අනිවාර්යයෙන්ම D කියන්නේ print එක. print එක කනෙක්ට් කරනවා කියලා තියෙනවනේ. හරි. එතකොට යන උත්තරේ 5 වෙනි එකට 3. හරිද? රවුටර් එකක් කනෙක්ට් කරනවා. B කියලා කියන්නේ ෆයර්වෝල් එක. C කියලා කියන්නේ ස්විච් එක. D කියලා කියන්නේ print එක. හරි? මේකම තමයි තියෙන්නේ. ඉන්ටර්නෙට් එක, රවුටර් එක, ෆයර්වෝල් එක, ස්විච් එක, print එක. තේරුණානේ? එල කිරි. තේරුණා. හරි. මේ උට මේ ප්‍රශ්නේ හරි. ප්‍රශ්න 20 නම් අත කතා කරන්න දෙන්නේ මේ 10ක් කතා කරගන්න බලමුකෝ ප්‍රශ්න 10 දවස් මේ හැමදාටම යනවනේ කියන්නේ හැමදාම මේ පැය දෙක දෙක වගේ අරගෙන යනවා මේ වැඩේ which of the following is the largest මේ කියන්නේ මේ වයින් තියෙන ලොකුම එක මොකක්ද කියලා අහන්න නම්බර් සිස්ටම් එක ඊළඟ ප්‍රශ්න තුනම නම්බර් සිස්ටම් ඊළඟ ප්‍රශ්න තුනම නම්බර් සිස්ටම්
හරි හරි. මේ මේක තියෙනවා මම බෝඩ් එකට එනවා. මේ හරි. ඔය මම පේපර් එක දැම්මට පස්සේ මේ පුළුවන් නම් පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා YouTube එකේ තියෙනවනේ. වීඩියෝ එක නවත්තලා මේ පොඩ්ඩක් උත්සාහ කරන්න. ඊට පස්සේ උත්සාහ කරාට පස්සේ මම ඩිස්කස් කරද්දි බලා ගන්න. හරිද? හරි. මේකේ තියෙන උත්තර ලොකුම එක අහන්න. මෙහෙමයි. නම්බර් සිස්ටම් මම පොඩ්ඩක් තියරි ටික මතක් කරන්නම් ශනික. මේ නම්බර් සිස්ටම් තියරි ටික මතක් කරන්න මෙතන. හරි. මේ සාමාන්‍යයෙන් අපිට සංඛ්‍යා පද්ධතිය වල තියෙනවා කෑල්ලක් පරිවර්තන කියලා. ඒ කියන්නේ මොකද? සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ මොකද? සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ අපිට මොකක් හරි වටිනාකමක් නිරූපණය කරගන්න. හරි මොකක් හරි වැලියු එකක් රිප්‍රසන්ට් කරගන්න පාවිච්චි කරන සිම්බල්ස් වල එකතුවක්නේ. මොකද අපි කියන්නේ අපි මිනිස්සු හදාගත්ත එකක්නේ. හරිද? එහෙම නැත්නම් මේ පෘථුවිය හැදෙද්දිම නම්බර් සිස්ටම් උත් පොළවේ මතුන්නේ නැහනේ. මිනිස්සු හදාගත්ත දෙයක්නේ. මිනිස්සුන්ට ඕන වෙනවා කාලයක් ඇද්දි වටිනාකම් නිරූපණය කරගන්න. ඒකට කාලයක් යද්දි මේ මොකද්ද? ඒකට කාලයක් යද්දි මිනිස්සුන් මේ සංඛ්‍යා පද්ධතිය හදාගන්නවා. සංඛ්‍යා පද්ධතිය කියලා මහා ලොකු දෙයක් නෑ. සංකේත ටිකක් තියෙන්නේ. හරි. ඉරි කැලි ටික බෝල කැලි බෝල ඔහොමම සංකේතයට යන්න තියෙන්නේ. මිනිස්සු හදාගෙන තියෙනවා මේ මෙහෙම එකක් ගත්තොත් මේකට වටිනාකමක් තියෙනවා කියලා සංකේත වල වටිනාකමක් දාගෙන. ඔහොම ඒ වටින සංඛ්‍යා පද්ධතියක් කියන්නේ. හරිද? මේ එතකොට සංඛ්‍යා පද්ධතියකින් තවත් සංඛ්‍යා පද්ධතියකට පරිවර්තනය කරගන්න වෙන සමහර වෙලාවට. හරිද? සමහර අවස්ථාවලදී සංඛ්‍යා පද්ධති ගොඩක් තියෙනවනේ. හෙක්සාඩෙසිමල් කියයි, බයිනරි කියයි, ඔක්ටල්, ඩෙසිමල්. හරි. ඔහොමම කියන සංඛ්‍යා පද්ධති ගොඩක් තියෙනවනේ. ඔය වගේ එක සංඛ්‍යා පද්ධතියකින් නම් තවත් සංඛ්‍යා පද්ධතියක අපිට පරිවර්තනය කරගන්න සිද්ධ වෙනවා. එක එක හේතුන් නිසා. අන්න එහෙම එකක් ගැන තමයි මේ ඊළඟ ප්‍රශ්න තුනම තියෙන්නේ. අපි අන්නේ මේ පරිවර්තන කියන තියරි පාඩේ දැන් පොඩ්ඩක් කතා කරමු. මම රිවයිස් කරගමු. රයිට්. මේ සාමාන්‍යයෙන් පරිවර්තන කරද්දී පරිවර්තන සිද්ධ වෙන්නේ මෙන්න මේ අතර විතරයි. දැන් අපි නම්බර් සිස්ටම් තියෙනවනේ. බයිනරි එක තියෙනවා. දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. හරිද? ලයින් එළියන්නන්නේ. කෝඩ් එක මැද්දෙන් ලියනවා. බයිනරි එක තියෙනවා. ඔක්ටල් එක තියෙනවා. ඔක්ටල් කියන්නේ 8 පාදේ. 10 පාදේ ඩෙසිමල් තියෙනවා. සාමාන්‍ය අපිට පුරුදු එක 0 ඉඳන් 9 දක්වා හින්දුවර අපි සංඛ්‍යා පද්ධතිය. 10 පාදේ කියන්නේ ඕකනේ. 16 පාදයක තියෙනවා. හෙක්සාඩෙසිමල්. සාමාන්‍යයෙන් අපිට පරිවර්තන කරන්න තියෙන අපිට දෙකේ පාදේ ඉඳන් 8 පාදයට පරිවර්තන කරන්න පුළුවන්. 8 පාදේ ඉඳන් දෙකේ පාදයට තාපස්තර පරිවර්තනය කරගන්න පුළුවන්. ඊළඟට 10 පාදේ ඉඳන් 8 පාදයට පරිවර්තනය කරගන්නත් පුළුවන්. 8 පාදේ ඉඳන් 10 පාදයට පරිවර්තනය කරගන්නත් පුළුවන්. ඊළඟට 10 පාදේ ඉඳන් 16 පාදයට පරිවර්තනය කරගන්නත් පුළුවන්. 16 පාදේ ඉඳන් 10 පාදයට පරිවර්තනය කරගන්නත් පුළුවන්. ඊට අමතරව 16 පාදේ ඉඳන් දෙකේ පාදයට පරිවර්තනය කරගන්නත් පුළුවන්. දෙකේ පාදේ ඉඳන් 16 පාදයට පරිවර්තනය කරගන්නත් පුළුවන්. තව අපිට 10 පාදේ ඉඳන් දෙකේ පාදයට පරිවර්තනය කරගන්නත් පුළුවන්. දෙකේ පාදේ ඉඳන් 10 පාදයට පරිවර්තනය කරගන්නත් පුළුවන්. ඔන්න ඔච්චරයි අපිට මේ අවස්ථාව තියෙන්නේ. අත් කියන්නේ කවදාත් 8 පාදේ ඉඳන් 16 පාදයට කෙලින් අපිට පරිවර්තනයක් කරන්න බෑ. පරිවර්තනයක් කරනවා නම් එක්ක 8 පාදයක දෙකේ පාදයට දාලා පස්සේ 16ට දා ගන්න ඕන. එහෙම නැත්නම් 10 පාදයට දාලා 16ට දා ගන්න ඕන. ඔහොම ඔය දෙකේ පාදේ හරි 10 පාදයට හරි දාලා තමයි පස්සේ ඒකට දා ගන්න වෙන්නේ. කියන්නේ 8 ඉඳන් 16ට හරි 16 ඉඳන් 8ට හරි දාන්න ඕන. ඒ දෙන්න අතර ඍජුවට ඩිරෙක්ට් මේ මොකද්ද පරිවර්තනයක් කරන්න බෑ. කන්වර්සේෂන් එක බෑ. හරිද? රයිට්. මේ රයිට්. අපි ගමුකෝ 10 පාදේ ඉඳන් දෙකේ පාදේ පරිවර්තන ටික ඉක්මනට කියාගෙන යන්න. හරිද? 10 පාදේ ඉඳන් දෙකේ පාදයට පරිවර්තනය කරද්දි මෙච්චරයි කතාව. උදාහරණයක් විදිහට ගන්න 10 පාදයෙන් තියෙනවා 27. 27 කියලා එක. 10 පාදේ ඉඳන් මෙහෙමයි. ඕක වෙන්නේ මේක තියරි කරද්දි මේක ලස්සනට කර හැකියි. සම්පූර්ණයෙන් පරිවර්තන කියන කතාවම පදනම් වෙන්නේ ප්ලේස් වැලියු මත. ඒ කියන්නේ 10 පාදයට මේ 27 කියන එක ප්ලේස් වෙලා තියෙනවානේ. මෙතන අර ඝනකරාමු කතාවනේ මේ තියෙන්නේ. මෙතන දෙක තියෙනවා. මෙතන ඉලක්කම් දෙකනේ. මේ දෙකේ ඉලක්කමට මෙතන වටිනාකමක් කියලා දෙනවා ස්ථානීය වටිනාකම. කියන්නේ මිනිස්සු හදාගෙන තියෙනවා මෙතන වටිනාකම 1යි 10යි 100යි. කොහොම හදාගෙන තියෙනවනේ. එතකොට අපි 10ක් වටින ස්ථානයට දෙකක් දාපු නිසා තමයි 20 උනේ. තේරුණාද? කොහොමනේ 27 හැදෙන්නේ? අන්තිමට මෙතන 20යි. මෙතන එක වටින දැන් 7ක් දැම්මම 7යිනේ. කොහොමනේ 27 හැදෙන්නේ? හරි. මේ තියෙන 10 පාදයට අනුව මේ ටික බෙදිලා ගිහිල්ලානේ.
පරිවර්තනයක් කියලා කියන්නේ මේ වටිනාකමම දෙකේ පාදයේ ස්ථානීය වටිනාකමකට බෙදලා යන එක. ඔච්චරයි කතාව. ඔච්චරයි කතාව. හරිද? මේ කියන්නේ මෙහෙමයි. මෙහෙම එකක් හම්බුනාට පස්සේ මේක ගන්න කෙටි ක්‍රම ස්ථානීය වටිනාකම් වලින් ගත්තොත් එහෙම දෙකේ පාදයට දාද්දි මේක දාන්න දෙකේ පාදයටනේ. දෙකේ පාදයට දාද්දි කරන්නේ අපි ලියා ගන්නවා මෙහෙම ස්ථානීය වටිනාකම් ටික. දෙකේ බිංදුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 3. දෙකේ බිංදුව කියන්නේ 1යි, 2යි, 4යි, 8යි. දෙකේ 4 16 ඔහොමනේ. අපි බලනවා මේ දැන් ස්ථානීය වටිනාකම් ටික ලියාගත්තා. දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. මේක විස්තර කරන්න පුළුවන් මේ වෙලාව නැති නිසා කරන්නේ හරිද? මේ 27 27ට 16ව කීයක් තියෙනවද? 16ව 1යි. නේ? 27 හැදිලා තියෙන්නේ 16කුයි තව 11කුයිනේ. හරිද? 16ව 1යි. හරි. ඔන්න 16ක් ගියා. ඊළඟට 11ට 8ව කීයද? 1යිනේ. 11 හැදිලා තියෙන්නේ 8කුයි තව 3කුයිනේ. හරි. ඔන්න දැන් 8ක් ගියා. 3ට 4 ඒවා තියෙනවද? නෑනේ. 3ට 4 ඒවා නෑ 0යි. 3ට 2 ඒවා එකක් තියෙනවා. ඉතුරු 1යි. 1ට 1 ඒවා 1යි. ඔන්න ඔච්චරයි පරිවර්තනය. තේරුණාද? අර අතන තිබ්බ මේ මොකද්ද ස්ථානීය වටිනාකම් ටික මෙතන අතන තිබ්බ වටිනාකම මෙතන තිබ්බ ස්ථානීය වටිනාකම් වලට බෙදලා ගියප එකක් නේද උනේ. ඕක තමයි පරිවර්තනය කියන්නේ. හැම එකකම ඔච්චරයි කතාව. එතකොට යනවා 27 කියන 10 පාදේ 1 ලියන්න බලන්න අපිට 1යි 1යි බිංදුවයි 1යි 1 කියලා දෙකේ පාදේ. ඔච්චරයි. ඔච්චරම තමයි කතාව. තේරෙන්නේ නැති කියලා හිතනවා. මේ ලියන්න වෙලාව නැහැ. මේක ඩිස්කෂන් එකක්. නම්බර් සිස්ටම් තියරි වීඩියෝ එකක් වගේ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා 26 ලියන අයට නම් ඒක අහුවෙන්නේ නැහැ. 27 28 ලියද්දි එහෙම හම්බෙන්න පුළුවන්. එතකොට ඒවට පැහැදිලි කරලා ලස්සනට දාන්න. හරිද? දැන් පේපර් ඩිස්කෂන් එකක් බලන්න. තියරි පුළුවන් එකනේ පේපර් කරන්න. තියරි බරියයි පේපර් කරන්න දන්නේ නැහනේ. එළගිරි. එතකොට 10 පාදේ ඉඳන් 2 පාදේට දාද්දි එහෙමයි. 10 පාදේ ඉඳන් 8 පාදේට දාද්දි අපි ලියනවා 27 කියන 10 පාදයක දානවා 8 පාදේ. ඒකත් එහෙම. මොකද්ද කරන්නේ? අපි දාන්න හදන්නේ කාටද? 8 පාදයට. එහෙනම් 8 පාදයේ සංඛ්‍යා පද්ධතියේ ස්ථානීය වටිනාකම් ටික දිගහැරලා ලියා ගන්නවා. දිගහැරලා ලියා ගන්නවා. හරිද? 8 බිංදුවෙනි බලය, 8 පළවෙනි බලය, 8 දෙවෙනි බලය. 8 බිංදුවෙනි බලය කියන්නේ කීයද? 8 පළවෙනි බලය 8යි. 8 දෙවෙනි බලය 64යි. 64ට 27ට අපි දැන් දාන්නේ 27නේ. 27ට 64 ඒවා තියෙනවද? නෑනේ. 27ට 64 ඒවා නෑ. බිංදුව. 27ට මේ 8 ඒවා කීයද? 27ට 8 ඒවා. 3යි නේ. 8 වරක් 3නේ 24. එහෙනම් 27ට තියෙනවා 8 ඒවා 3. 8 වරක් 3 24යි. තව 3ක් ඉතුරුයි. ඔච්චරයි. 27 කියන 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය 27 කියන 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය 8 පාදයේ දැම්මම එන්නේ 3යි 3යි කියලා. මේක 33 එහෙම නෙමෙයි හරි. දැන් 30 කියන එක එන්නේ යකෝ 10 3න් වැඩි වුණාමනේ. මෙතන තියෙන 8 පාදයේනේ. ඒතර මේක 3යි 3. 8 පාදයෙන් 3යි 3. 33 කියලා මේ කියවන්නේ නැහැ. හරි. පට්ට වැරදි අපාය යනවා. එහෙම කිව්වොත්. හරි. ඔච්චරයි. එකම විදිය. අර ස්ථානීය වටිනාකම් ටික බෙදලා යනවා. අපි බලමු දැන් 10 පාදයේ සංඛ්‍යා පද්ධතියක් 16 පාදයට දාලා. 27 කියන එක මොකක්ද? හරි. මුලින් මොකද්ද කරන්නේ? අපි දාන්න හදන්නේ කාටද? 16ට. 16 පාදයේ ස්ථානීය වටිනාකම් ටික අපි දිගහැරලා ලියා ගන්නවා. කොහොමද ලියන්නේ? මේ ලියනවා මෙහෙම. 16 1 16 දෙක ඔහොමනේ ලියන්නේ. එතකොට 16 බිංදුව කියන්නේ 1යි. 16 1 කියන්නේ කීයද? 16 1 කියන්නේ 16. ඊට පස්සේ 16 16 ඊට පස්සේ 16 2 කියන්නේ 256යි. 256. හරිද? 256. එතකොට මේ හරි. දැන් බලන්න 27නේ අපි දාන්න හදන්නේ. 27ට 256 ඒවා කීයද? 27ට 256 ඒවා නෑනේ. 27ට 256 ඒවා නෑ. 27ට 16 ඒවා. 27ට 16 ඒවා 1යි. ඉතුරු කීයද? ඉතුරු 11. ඔන්න දැන් පොඩි ප්‍රශ්නයක්. දැන් මේක අපි ලිව්වහම මෙහෙම කවුරු හරි දැන් මේක අපි මෙහෙම මේක ලියාගෙන කොල කෑල්ලක මේක ගිහින් දෙනවා. හරිද? ඌ මේක කියන්නේ 1යි 11 16 පාදේ කියලාද? එහෙම නැත්නම් නිකන් 111 කියලාද? ඌ මේක කියවන්නේ. ඌ මේක කියවන්නේ 111 කියලානේ. එතකොට අපි ඇත්තටම ලියලා තියෙන්නේ 111ද? නෑනේ අපි ලියලා තියෙන්නේ මේකනේ.
ඔන්න ඔතනදී 16 පාදයේ සංඛ්‍යා පද්ධතියේදී මේ ඕකට මෙහෙම විසඳුමක් දීලා තියෙනවා. බිංදු 16 පාදයේ සංඛ්‍යා පද්ධතියේ ඔක්කොම සිම්බල්ස් කීයද? 16යි. බිංදුවෙන් පටන් ගත්තාම 15 දක්වා ගන්න. එතකොට දැන් මේ 10ට වැඩියව ලියන්න බෑනේ. 9ට වැඩියව ලියන්න බෑනේ. ඒ කියන්නේ මෙහෙම 1යි 10, 1යි 11, 1යි 12. ඔහොම ලියන්න බෑනේ. එතකොට මේක සමහර 110, 111, 112. ඔහොම කියවන්න පුළුවන්. ඒ නිසා 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය හදද්දී මිනිස්සු කරලා බිංදුවේ ඉඳන් 9 දක්වා සාමාන්‍ය විදිහට ඉලක්කම් වලින් ලියනවා. ඊට පස්සේ 10 ඉඳන් 15 දක්වා ටික ඒක ලියනවා A ඉඳන් F දක්වා. ඒ කියන්නේ මෙහෙම. බිංදුව මේ 1 2 3 4 5 6 ඔහොම ගිහලා 9 10 ඉඳන් ලියද්දි A B C D E F ඔන්න ඔහොම ලියනවා. තේරුණාද? ඔහොම ලියනවා. මේ ඔහොම ලියනවා. මෙතෙන් 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය. ඒකට ඒ අනුව ගත්තාම 11 කියන එක වෙනකොට අපිට ඉංග්‍රීසි අකුරක් තමයි දාන්න වෙන්නේ. 11 වෙනකොට පාවිච්චි කරන ඉංග්‍රීසි අකුර තමයි B. මේ තියෙන්නේ 1යි B. තේරුණාද? 1යි B. 27 කියන 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය 16 පාදයට දැම්මම එන්නේ 1යි B 16 පාදේ. හරිද? right. මේ එලකිරි. හරි. දැන් 10 පාදයෙන් අනිත් ඒවාට දාන එක හරි. දැන් අපි බලමු අනිත් පාදවල ඉඳන් 10 පාදයට. දෙකේ පාදේ ඉඳන් 10 පාදයට කොහොමද දාන්නේ? අපි ගන්නවා දෙකේ පාදෙන් 1 1 බිංදුවයි 1 1 කියලා. දෙකේ පාදේ 1 අපි දානවා 10 පාදයට. කොහොමද කරන්නේ? කලින් කරපු එක අනිත් පැත්ත. ලියා ගන්නවා මෙහෙම සංඛ්‍යාව දිගහැරලා හොඳට. ලියාගෙන මේ වගේ ස්ථානීය වටිනාකම් ටිකක්. ඒ කියන්නේ මෙතන එක් වෙනකොට ඇත්තට මෙතන කීයක් තියෙනවද? ඒක කොහෙද? ඒකට මොකද්ද කරන්නේ? මේ තැන්වල ස්ථානීය වටිනාකම් ටික හොයා ගන්නවා. මෙතන ස්ථානයේ වත් 2 බිංදුව 2 2 2 2 3 2 4 2 බිංදුව කියන්නේ 1යි 2 1 2යි 4යි 8යි 16යි. හරි. ඒතර මෙතන ඇත්තටම එක් වෙනකොට කීයක් තියෙනවද කියලා හොයන්නේ. මෙතන තියෙන ඉලක්කම වැඩි කරනවා කාගෙන්ද? ස්ථානීය වටිනාකම. ඒතකොට 16 වැඩි කරාම එකෙන් 16යි. 8 වැඩි කරාම එකෙන් 8යි. 4 බිංදුවෙන් වැඩි කරාම බිංදුවයි. 2 එකකින් වැඩි කරාම 2යි. 1 එකකින් වැඩි කරාම 1යි. අන්තිමට මේ ටික ඔක්කොම එකතු කරනවා. හරිද? 16 8යි 24යි. 24යි 2යි 26යි 1යි 27යි. කලින් ආපු එකමනේ. තේරුණානේ? ඔන්න ඔච්චරයි. දැන් අපි බලමු මේක 8 පාදයට දාලා. දෙකේ පාද එකක් වුණ 8 පාදයට දාන්න. දෙකේ පාදයක් 8 පාදයට දාද්දි මෙහෙමයි කතාව. දෙකේ පාදයක් 8 පාදයට දාද්දි දෙකේ පාදයේ සංඛ්‍යාව මෙහෙම දෙයක් කරනවා. වම් පැත්තේ ඉඳන් බිට් 3කට. ඒ කියන්නේ මෙහෙම ඉලක්කම් 3ක් කරලා මෙහෙම කඩා ගන්නවා. හරිද? ඔන්නෝම කඩා ගන්නවා. ඒ කියන්නේ තව තිබ්බතොම බිට් කෑලි 3 කෑලි වල කඩාගෙන යනවා. පටන් ගන්නෙ මේ පැත්තෙන්. දකුණු අත පැත්තේ. දකුණු අත පැත්තේ කෙරවලෙන් පටන් අරගෙන තමයි මෙහෙම කඩාගෙන එන්නේ. කඩාගෙන ඇවිල්ලා මේ කෑලි ටික වෙන වෙනම ඩෙසිමල් වලට දානවා. 10 පාදේ. අපි කලින් කරේ. කොහොමද කරන්නේ? මෙතන මොකද්ද? 1 2 4. මෙතන 1 2නේ. මේ තියෙන්නේ කීයද? 4 වරක් බිංදුව බිංදුව. එකතු කිරීම. දෙවරක් 1 2යි. එක්වරක් 1 1. මෙතන කීයද? 3යි. මෙතන කීයද? 1යි. දෙවරක් 1 2යි. 3යිනේ. මේ දෙකට ලියනවා. 33. 8 පාද. 33 සෝරි. ආය අපාය යන්න. 33 නෙමෙයි 3යි 3. 3යි 3. හරි. රකමනේ. කලින් එකම තමයි. තේරුණාද? ඒ කියන්නේ දෙකේ පාදයක් 8 පාදයට දාද්දි කරන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාව දකුණු පැත්තේ කෙරවල ඉඳන් අරගෙන මෙහෙම කෑලි 3 කියන්නේ බිට් 3ක් අරගෙන බිට් 3 කෑලි කඩනවා. ආයෙ බිට් 3ක් ගන්නවා ඊළඟ ගන්න. බිට් 3ක් ගන්නවම බිට් 3 කෑලි කඩලා ඒ බිට් 3 කෑලි වෙන වෙනම ඩෙසිමල් වලට දානවා. ඩෙසිමල් වලට දාලා ඒ ටික එකට කරලා ලියනවා. තේරුණාද? ඔච්චරයි කතාව. ඊළඟට මේක බලමු අපි හෙක්සාඩෙසිමල් වලට දාලා. හෙක්සාඩෙසිමල් වලට 16 පාදයට. හෙක්සාඩෙසිමල් වලට දාද්දි කරන්නේ ඕකම තමයි පොඩ්ඩක් වැඩි කරනවා. මේ ඔක්ටල් වලට ඒ කියන්නේ 8 පාදයට දාද්දි කැඩුවේ බිට් 3කටනේ. හෙක්සාඩෙසිමල් වලට දාද්දි කරනවා බිට් 4කට. බිට් 4කට කැඩුවා. බිට් 4කට කඩලා අර විදිහටම ඒ බිට් 4කට බිට් 4 4 කෑලි එනවනේ මෙහෙම. අන්න ඒවා ටික වෙන වෙනම අපි ඩෙසිමල් වලට දානවා.
දැන් මේක ඩෙසිමල් වලට දැම්මට පස්සේ කොහොමද එන්නේ? මෙතන ස්ථානීය වටිනාකම 1යි 2යි 4යි 8යි. මෙතන 1යිනේ. එතන මෙතන 1යි. මෙතන කීයද? 8යි 0යි 2යි 1යි 11නේ. ආ 11 කියන එක වෙනකොට පාවිච්චි කරනවා ඉංග්‍රීසි අකුරක් B. 1යි B. ඔච්චර එකක් තමයි. තේරුණා නේද? මෙහෙමයි. දැන් ඔකේ මෙහෙමයි අර ඔක්ටල් වලට දාදී 3ක් පාවිච්චි කරන්නේ ඇයි හෙක්ස වලට දාදී 4ක් පාවිච්චි කරන්නේ ඇයි කියන එක මෙහෙම පැහැදිලි කරොත් දැන් ඔක්ටල් නම්බර් සිස්ටම් එක. ඒ කියන්නේ අටේ පාදයේ නම්බර් සිස්ටම් එක ගත්තට පස්සේ මෙහෙමයි. නම්බර් සිස්ටම් එකක පාදය කියලා කියන්නේ දෙකේ පාදයේ 10 පාදයේ 8 පාදයේ 16 පාදයේ කියලා තියෙනවනේ. ඔය ඔහොම මේ නම්බර් සිස්ටම් එකක පාදය කියලා කියන්නේ නම්බර් සිස්ටම් එකේ කොච්චර එකිනෙකට වෙනස් සිම්බල්ස් ගන්නක් තියෙනවද. කියන්නේ උදාහරණයක් විදිහට හින්දු අරාබි සංඛ්‍යා පද්ධතිය කියන්නේ 10 පාදයකනේ. ඒකේ ගත්තට පස්සේ 0 1 2 3 4 5 6 7 8 9 සිම්බල්ස් 10ක් තියෙනවනේ. දැන් දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය තියෙන්නේ කීයද? 0 සහ 1නේ. සිම්බල්ස් දෙකයි. ඔන්න පාදේ කියලා කියන්නේ සිම්බල්ස් කොච්චරක් පාවිච්චි කරනවද කියන එක තමයි පාදයෙන් පෙන්නන්නේ. හරිද? එතකොට මේ සංඛ්‍යා පද්ධතියක තියෙන බලන් උපරිම සිම්බල් එක හොයාගන්න පුළුවන්. හැම සංඛ්‍යා පද්ධතියම පටන් ගන්න බිඳුවෙන්. බිඳුවේ ඉඳන් උපරිම සිම්බල් එක හොයාගන්න පුළුවන් පාදයෙන් එකක් අඩු කරාම. දැන් උදාහරණයක් විදිහට දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතියක් නම් දෙකෙන් එකක් අඩු කරාම 1යිනේ. බිඳුවේ ඉඳන් 1 දක්වා. අටේ පාදයක කොහොමද? මේ තියෙන බයිනරි. අටේ පාදයක කොහොමද? අටේ පාදය නම් බිඳුවේ ඉඳන් 8 එකක් අඩු 7යි. ඔක්ට. 10 පාදය නම් බිඳුවෙන් පටන් ගන්න හැම එකක්ම බිඳුවේ ඉඳන් 8 එකක් අඩු 10 එකක් අඩු කරාම 9යි. බිඳුවේ ඉඳන් 9 දක්වා. මෙතෙන් ඩෙසිමල්. ඊළඟට 16 පාදය නම් බිඳුවේ ඉඳන් 16ට මේ 16 එකක් අඩු කරාම 15. 15යි. මෙතෙන් හෙක්සා ඩෙසිමල්. කොහොමද එන්නේ වැඩි? එතකොට මේ ඔක්ටල් වල ගත්තට පස්සේ අත ඔක්ටල් වල තියෙන කීයද? 7නේ. තියෙන උපරිම වැඩිම වටිනාකමක් තියෙන 7නේ අටේ පාදේ. අපි බලමුකෝ 7 නිරූපණය කරගන්න බිට් කීයක් ඕනද කියලා. 7 නිරූපණය කරගන්න ඕන මොකද්ද? සංඛ්‍යා පද්ධතියේ අපි දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය දාමු. 1යි 2යි 4. 7ට කීයද 4 ඒවා? 1යි. ඉතුරු 3යි. 3ට 2 ඒවා? 1යි. ඉතුරු 1යි. බිට් කීයක් ඕනද ගන්නට? බිට් 3ක් ඕන. උපරිම නිරූපණය කරගන්න බිට් 3ක් ඕන නම් ආයිත් එතනින් පස්සේ තියෙන ඔක්කොම බිට් 3ක් ඇතුළේ නිරූපණය කරගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතියකට දෙකේ පාදයේ එකක් අටේ පාදයට දාද්දි දකුණු පැත්තෙන් පටන් අරන් බිට් 3 කෑලි වල කඩ කඩ එන්නේ. 16 පාදේ ගන්නකො. 16 පාදයේ සංඛ්‍යා පද්ධතියක තියෙන උපරිම වටිනාකමක් තියෙන එක මොකක්ද? 15 වෙනි. 15 කොහොමද කඩද්දි කඩන්නේ? 1යි 2යි 4යි 8යි. 15ට 8 ඒවා 1යි. 7ක් තව ඉතුරුයි. 7ට 4 ඒවා 1යි 2යි ඕකනේ. බිට් 4ක් ඕනේ. කියන්නේ උපරිම නිරූපණය කරගන්න ඕනේ බිට් 4යි නම් ඒ බිට් 4 ඊට අඩු ඒවා කොහොමද නිරූපණය කරගන්න පුළුවන්? තේරුණාද? අන්න ඒ නිසා තමයි මේ අපි අටේ දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතියක් අටේ පාදයට දාද්දි බිට් 3කට කඩන්නේ. දෙකේ පාදේ එකක් 16 පාදයට දාද්දි බිට් 4කට කඩන්නේ ඔන්න ඕකයි. තේරුණාද? කියලා. හරි එතකොට අපි දෙකේ පාදයෙන් අටේ පාදයට දැම්මා දෙකේ පාදයෙන් 16 පාදයට දැම්මා දෙකේ පාදයෙන් 10 පාදයට දැම්මා 10 පාදයෙන් නම් දෙකේ පාදයට දැම්මා 10න් 8ට දැම්මා 10න් 16ට දැම්මා දැන් ඉතුරු 8න් 10ට දාන්නයි 16න් 10ට දාන්න තාම තමයි අපි ගමුකෝ 3යි 3 කියන අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය 3යි 3 කියන අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය ගත්තට පස්සේ ඕක කොහොමද දාන්නේ අපි ලියා ගන්නවා මෙහෙම ඉලක්කම් දෙක දිගහැරලා අටේ පාදයේනේ. අටේ පාදයේ සංඛ්‍යා පද්ධති ස්ථානීය වටිනාකම් ටික ලියනවා. කොහොමද? අටේ බිඳුව අටේ බිඳුව කියන්නේ 1යි 8 1 කියන්නේ 8යි. ඒකට 3 වෙනුවට මෙතන ඇත්තටම කීයක් තියෙනවද කියලා හොයන්න කොහොමද කරන්නේ? ස්ථානීය වටිනාකම්. එතන තියෙන ඉලක්කම වැඩි කරනවා. 8 3ෙන් වැඩි කරාම කීයද? 8 3ෙන් වැඩි කරාම 24යි. මෙතන 1 3ෙන් වැඩි කරාම 3යි. 24යි 3යි 27යි 10 පාදේ. ඔය තමයි අටේ පාදයේ සංඛ්‍යා පද්ධතියක් 10 පාදයට දාද්දි කරන්නේ. කියන්නේ මොනම සංඛ්‍යා පද්ධතියක් 10 පාදයට දාද්දි කරන්නේ ඕනම එකක් කරන්නේ ඒ සංඛ්‍යා දැන් තියෙන එකේ මේ ස්ථානීය වටිනාකම් ටික හොයාගෙන ඒක දානවා 10 පාදයට. කරා වගේ තමයි. right 16 පාදයක ගමුකෝ. 1යි b කියන එක. ඔක් ගන්න. 1යි b. දැන් අපිට ඉංග්‍රීසි අකුරුත් එක ගණන් හදලා පුරුදු නෑනේ. හරිද? එහෙනම් අපි ලියා ගන්නවා
මොකද්ද පාවිච්චි කරන්නේ? A කියන්නේ 10 B කියන්නේ 11නේ. 11. මෙතන ස්ථානීය වටිනාකම කීයද? 16 බිංදුව කියන්නේ 1යි 16 1 කියන්නේ 10 16යි. හ්ම්. ඒතර මෙතන 1 වෙනකොට කීයක් තියෙනවද කියලා හොයන්න. ඒක වැඩි කරනවා එතන ස්ථානීය වටිනාකම. ඒ කියන්නේ 16. 16 වරක් 1 16. මෙතන 11 වෙනකොට කීයක් තියෙනවද කියලා බලන්න. එතන 11 වැඩි කරනවා එතන ස්ථානීය වටිනාකම. 11 එකෙන් වැඩි කරාම 11යි. 27යි 10යි. ඔන්න ඔච්චරයි කතාව. තේරුණා නේද? අපි කරන්න පුළුවන් හැම පරිවර්තනයක්ම කරන්න. ඒතොර 8 පාදේ ඉඳන් 16 පාදයට හරි 16 පාදේ ඉඳන් 8 පාදයට හරි දා ගන්නවා නම් කරන්න තියෙන්නේ 16 පාදේ එකක් මුලින් දෙකට දාලා එක වටට දා ගන්නවා. එහෙම නැත්නම් 10ට දාලා 8ට දා ගන්නවා. මෙහිඳන් මෙහෙට ඇද්දි කරන්න තියෙන්නේ එක මෙහෙ යනවා එක මෙහෙ. තේරුණා නේද? ඔන්න ඔච්චරයි කතාව. සංඛ්‍යා පරිවර්තන වල කරන්න තියෙන ওই ටික තමයි. මේ ඒකට ඒකේ අහනවා which of the following මේ ඒ වගේ ලොකුම එක මොකක්ද කියලා අහනවා. එකක් තියෙනවා උත්තරයක් 1.03යි 0.1යි 0.02 පාදේ. අනිත් එක තියෙනවා 8 පාදයෙන් 1.5. අනිත් එක තියෙනවා 85 කියලා 10 පාදයෙන් අනිත් එක තියෙනවා 2 කියලා 16 පාදයෙන්. හරි. දැන් මෙහෙම එකක් ආවම මොකද්ද කරන්නේ? මෙහෙම එකක් ආවම අපි කරගන්න ඕන අපි දන්න පාදයට මේ ටික ඔක්කොම දාගන්න. අපි දන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි සංසන්දනය කරගන්න දන්නේ මොන පාදයෙන්ද? අපි සංසන්දනය කරගන්න දන්නවනේ 10 පාදයෙන්. ඒ කියන්නේ 20ට වැඩිය 15 පොඩි 10 පාදයෙන්. අපි එහෙම සංසන්දනය කරගන්න දන්නවනේ. එහෙනම් අපි දාගන්නවා මේ ඔක්කොම ටික 10 පාදයෙන්. හරිද? මේක 10 පාදයෙන් දාගන්න නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මේක 10යි. දාද්දි මොකද කරන්නේ? අපි ලියා ගන්න ස්ථානීය වටිනාකම්. 1යි 2යි 4යි 8යි 16යි 32යි 64යි 128යි. 128යි මේව නෑ බිංදු 4. කොහොමනේ තියෙන්නේ? 128යි 4යි කියන්නේ 132. එතකොට මේ දෙකේ පාදේ 10 පාදෙට දැම්මම එන්නේ 132. එතකොට මෙතන 1.5 කියන එක දැම්මා. මේක දැම්මට පස්සේ 10 පාදයකට ඒකෙන්නේ 1.5. අර විදිහම තමයි. 8 පාදේ එකක්නේ. එහෙනම් 8 පාදෙන් ස්ථානීය වටිනාකම් ටික ලියනවා. 8 බිංදුව 8 1. 8 බිංදුව කියන්නේ 1යි 8 1 කියන්නේ 8යි. 8 වරක් 1 8යි. 1 වරක් 5 5යි. 13යි. හරි. එතකොට 85 කියන එක ඉතින් කොහොමත් 85නේ. C2 කියන එක දැම්මට පස්සේ C2 කොහොමද 16 පාදයෙන් නිසා ස්ථානීය වටිනාකම් ටික 16 පාදයෙන් තියනවා. 16 බිංදුව සහ 16 1. 16 1 කියලා කියන්නේ 16 16 බිංදුව කියන්නේ 1යිනේ. C කියලා කියන්නේ කීයද? A කියන්නේ 10 B කියන්නේ 11 C කියන්නේ 12. 12 C කියන්නේ 12. ඒතර 12 වෙනකොට මෙතන කීයක් තියෙනවද කියලා හොයන්න ඒක වැඩි කරනවා එතන ස්ථානීය වටිනාකම. ඒ කියන්නේ 16. 12 16න් වැඩි කරාම එන උත්තරය කීයද? 16 වරක් 10 160යි. ඒක 192. 192. එකකින් වැඩි කරපුවම 2යි. 194යි. හරිද? 194. E2 කියන එක 10 පාදයට දැම්මම එනවා 197. 194. මෙන්න ස්පීඩ් එක කරන්නේ මේ පේපර් ඩිස්කෂන් එක. හරි. 194යි. එතකොට ඒ අනුව ගත්තාම මේකෙන් මේ ලොකුම එක මොකද්ද? C2. C2. තේරුණා නේද? C2. C2 තමයි ලොකුම එක. එතකොට ඒ අනුව ගත්තට පස්සේ 6 වෙනි එකට උත්තරේ 7. ඊළඟට 7 කියන එක නම්බර් සිස්ටම් එක. 6ක් කියලා නවත්තමු. මේ ඊළඟ දවසටම රෙකෝඩින් එක දාලා ගෙදර යනවා. Which of the following is the decimal equivalent of binary? මේ තියෙන දෙකේ පාදයකේ මොකද්ද 10 පාදයක කියලා අහනවා. හරි. වෙන බෝඩ් එක. මේ දෙකේ පාදේ තියෙනවා මොකද්ද? බිංදුවයි 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 1යි බිංදුවයි 1 තියෙනවා. මේක 10 පාදයට දාන්නනේ තියෙන්නේ. හරි සරලයිනේ කොහොමද කරන්නේ? දෙකේ පාදෙන් ස්ථානීය වටිනාකම් ටික ලියනවා. දෙකේ බිංදුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 දෙකේ 5 දෙකේ 6 දෙකේ 7
දෙකේ බිඳුව කියන්නේ 1යි 2යි 4යි 8යි 16යි 32යි 2 6 64යි 7 128 හරිද 128ක 128යි මේ ඔක්කොම බිඳු 4 වරක් 1 4යි 1 වරක් 1 1යි 128 4 132යි 133යි යනවා ගත්තට පස්සේ 7 වෙනකට උත්තරේ 3 මේ 2 133 හරි ඊළඟට යනවා 8 වෙනි ප්‍රශ්නෙට එහෙමයි මේක ප්‍රශ්නේ දැම්මට පස්සේ පොඩ්ඩක් නවත්වන්න කිව්වේ පොඩි වෙලා වීඩියෝ එක පෝස්ට් කරලා ප්‍රශ්නේ කරන්න ඊට පස්සේ මම ඩිස්කෂන් එක කරද්දි ඒක බලන්න හරි 8 වෙනි එක මේ වගේ hexadecimal which of the following is the hexadecimal equal to يعني මේ octal 1 1 5 6 කියන අටේ පාදී සංඛ්‍යා පද්ධතිය මේ සංඛ්‍යාව 16 පාදයට දැම්මම එන්නේ මොකක්ද කියලා එන්නේ. හරි අපි 16 එකක් කලින් හැදුවේ නැහැනේ. ඔන්න ගණනක් තියෙනවා. හිතමු වීඩියෝ නවත්තලා පොඩ්ඩක් හදන්න ඊට පස්සේ හදන එක බලන්න. 1 1 5 6 අටේ පාදයක. දැන් මොකද්ද? අටේ පාදයක කවදාවත් අටේ පාදයක කවදාවත් කෙලින්ම 16 පාදයට දාන්න බෑ. මොකද්ද කරන්න වෙන්නේ? එක්ක දෙකේ පාදයට දාලා පස්සේ දානවා. එහෙම නැත්නම් 16 පාදයට දාලා දානවා. ලේසි මොකද්ද? දෙකේ පාදයට දාන එකනේ. හරිද? මේ අම්මට සිරි. අටේ පාදේවයි 16 පාදේවයි දෙකේ පාදයට දාන විදිය කරා නේද මම? කරේ නැද්ද ඒක? අටේ පාදේ එකක් 16 පාදයට දාද්දි කරලා නැහැ. මාරු. මේ හරි. ඉක්මනට බලන්න අටේ පාදේ එකක් සහ 16 පාදේව කොහොමද දෙකේ පාදයට දාන්නේ කියන එක. අපි කලින් කරේ ඒක අනිත් පැත්තටනේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙහෙම. අටේ පාදේ එකක් ගන්නකෝ 3යි 3 කියලා. ඕක දෙකේ පාදයට දාද්දි කරන්නේ මෙහෙමයි. ගන්නවා මෙහෙම. ඉලක්කම් දෙක ලියා ගන්නවා. ලියලා මේ ඉලක්කම් වෙන වෙනම බයිනරි කරනවා. කොහොමද ගන්නේ? 3 බයිනරි කරාම එන්නේ මොකද්ද? 0.1යි 1නේ. හරිද? ආයෙ 3 බයිනරි කරාම එන්නේ 0.1යි 1. මේ ටික එකට ලියනවා. 0.1යි 1යි 0.1යි. මුල තියෙන බිඳුව වැඩක් නැහැ අයින් කරා එක. තේරුණාද? ඒ කියන්නේ අර අරගෙම අනිත් පැත්ත. අපි දෙකේ පාදේ එකක් අටේ පාදයට දාද්දි කරේ බිට් 3 කැලි වලට කඩපු එක. එතන කරන්නේ එකක් අරගෙන බිට් 3කින් ලියන එක. තේරුණාද? අටේ පාදේ එකක් දෙකේ පාදයට දාන්න. එතකොට 16 පාදේ එකක් දෙකේ පාදයට දාද්දි එහෙනම් ඔයාලට තේරෙන්න ඕන. දැන් අපි දෙකේ පාදේ එකක් 16 පාදයට දාද්දි කරේ බිට් 4කට කඩපු එකනේ. තේරුණාද? බිට් 4කට කඩපු එකනේ. එතකොට මේ 16 පාදේ එකක් දෙකේ පාදයකට දානවා නම් එකක් බිට් 4කින් ලියන්න ඕන. තේරුණාද? දැන් 1යි B කියන එක ගමුකෝ. B කියලා කියන්නේ 1යි 11. හරිද? 1 ලියනවා බිට් 4කින් 0යි 0.3යි 1යි. හරිද? ඊට පස්සේ 11 ලියනවා බිට් 4කින් 8යි 4 ඒව නැහැ 2යි 1යි. එතකොට 1යි 1යි 0යි 1යි 1. තේරුණා නේද? දෙකේ පාදේ එකක් 16 පාදයට දාද්දී අපි කරේ බිට් 4කට කඩපු එක. මේ 16 පාදේ එකක් දෙකේ පාදයට දාද්දී කරන්නේ එකක් බිට් 4කින් ලියන එක. තේරුණාද? දෙකම අර දෙපැත්තම මාරු කරලා කරන්නේ. ඊළඟට ඊතර මේ අනුව ගත්තාට පස්සේ අපි අටේ පාදයක දාමු මේ කාටද? දෙකේ පාදයට. මොකද අටේ පාදයක දාමු දෙකේ පාදයට. ඒක තමයි ලේසිම වැඩේ. දැන් මෙහෙම ගත්තට පස්සේ අපිට මොකක්ද ගන්න තියෙන්නේ? මේ ඔක්කොම බිට් 3කින් ලියාගෙන යන්නනේ තියෙන්නේ. දැන් අටේ පාදේ නම් බිට් 3යි. 16 පාදේ නම් බිට් 4යි. එහෙමනේ. හැම එකක්ම බිට් 3කින් ලියනවා. එක කියන එක බිට් 3කින් ලියුවම මොකක්ද වෙන්නේ? 0.2යි 1යි. මේක ලිව්වට පස්සේ 0.2යි 1යි. පහ ලිව්වට පස්සේ 1යි 0යි 1යි. 6 ලිව්වට පස්සේ 1යි 1යි 0නේ. දැන් මුල තියෙන බිට්දුත් එක වැඩක් නැහැනේ. මේ තියෙන්නේ 1යි 1යි 5යි 6 කියන එක දෙකේ පාදයට ලියලානේ. හරිද? කොහොමද තියෙන්නේ? දැන් අපිට තියෙන්නේ දෙකේ පාදයක 16 පාදයට දාතේ. අටේ පාදයක දෙකේ පාදයට දැම්මා. දෙකෙන් එක 16ට දානවා. කොහොමද කරන්නේ දෙකෙන් 16ට දාද්දි? බිට් කීයේ කැලි වලද කඩන්නේ? 4 කැලි වලටනේ. දකුණු පැත්ත කෙළවරෙන් පටන් ගන්නවා. බිට් 4යි. කොහොම කඩනවා? ඊට පස්සේ
බිට් 4 වෙන වෙනම ඩෙසිමල් කරනවා. කොහොමද? මෙතන තියෙන්නේ කීයද? මෙතන තියෙන්නේ 2. මෙතන තියෙන්නේ කීයද? මෙතන 1යි 2යි 4යි 8නේ. 4යි 2යි 6යි. මෙතන තියෙන්නේ 8යි 4යි 12යි 2යි 14යි. හරිද? ඒ කියන්නේ කීයද? 17 වෙනකොට අපි පාවිච්චි කරන ඉංග්‍රීසි අකුර E. E. මේ තියෙන්නේ 2යි 6යි E. තේරුණා නේද? 1යි 1යි 5යි 6යි කියන මුලින්ම දෙකේ පාදයට දැම්මා. දෙකේ පාදයෙන් 8 පාදයට 16 පාදයට දැම්මා. කොහොම තමයි 8 පාදයක 16 පාදයට දාද්දි හරි 16 පාදයක් 8 පාදයට හරි දාද්දි හරි මේ ඔයාලට ලේසි දෙකේ පාදයක් ගන්න මැද්දට. හරිද? 8 පාදයේ සහ 16 පාදයේ අතර පරිවර්තනය කරද්දි දෙකේ පාදේ ගන්නෝ. දෙකේ පාදේ ගත්තට පස්සේ පට්ට ලේසි හදා. හරි. එතකොට යන උත්තරයක් තියෙනවා බලමු. 8 වෙනි එකට උත්තරේ පළවෙනි එක. 8 වෙනි එකට උත්තරේ 1. නේද? 26යි 2යි 6යි E 16 පාදේ. හරි. මේ 8 වෙනි එක හරි. 9 වෙනි එකට එනවා. හරි 9 වෙනි එක එනවා. 10ක් කළා නවත්තමු අදට. ඊට පස්සේ ඊටු ටික හෙට කරමු. 10 ඉඳන් 20ක් 25ක් වගේ වෙනකන් හෙට කරමු. දවස් 3ක් විතර යද්දි ඉවරයක් කළා දාමු. දැන් 22 පේපර් එක. මේක දෙන අමරට ඕනෙලු කොපි කරන්න ෆයිල් ටිකක් පෙන් එකකට. හරිද? ඒකේ තියෙනවා එකක් තියෙනවා මෙහෙම ඉනිටේෂන් කියලා ඩොක් එකක්. ඒක කිලෝබයිට් 15යි. ඊට පස්සේ yesterday.mp3 කියලා සින්දුවක් තියෙනවා. ඒක MB 26යි. concert.mp4 කියලා වීඩියෝ එකක් තියෙනවා 150යි MB. ටච් මහල් කියලා JPG කියලා ෆොටෝ එකක් තියෙනවා කිලෝබයිට් 28යි. හරිද? ඊපස්සේ අහනවා මේ ඔක්කොම දාන්න most economical. ඒ කියන්නේ මේ ටික ස්ටෝර් කරගන්න එයාට ගන්න පුළුවන් මිල අඩුම එක. ලාභදායීම පෙන් ඩ්‍රයිව් එක මද්ද කියලා අහනවා. හරි සරලයිනේ. මෙහෙම. හරි. දැන් අමරට ඕනේ මොනවද? උට ඕනේ කරනවා කිලෝබයිට් 15. ඌගේ ෆයිල් තියෙන අපි මෙහෙම එකක් ආවට පස්සේ කරන්න ඕන. ඌ ගාව තියෙන ඔක්කොම ෆයිල් වල ස්ටෝරේජ් එක කීයද කියලා හොයා ගන්න ඕන. හරිද? එකක් තියෙනවා කිලෝබයිට් 15ක ෆයිල් එකක්. කිලෝබයිට් 15යි. ඊළඟට උට ආය ඕන කරනවා සින්දුවක් දාගන්න MB 26ක්. අමරට ඕන MB 26ක්. ආයෙ තව අමරට ඕන වීඩියෝ එකක් තියෙනවා කොන්සර්ට් එකක MB 150. MB 150. ආයෙ පොරට ඕන ටච් මහලේ ෆොටෝ එක දාගන්න කිලෝබයිට් 28. කිලෝබයිට් 28. කිලෝබයිට් 28යි. හරිද? දැන් අපි බලන්න ඕන මේ ඔක්කොම කොච්චර සයිස් එකක් ඕනේ. MB 26 MB 150 කියන්නේ MB 176යි. 176යි කිලෝබයිට් ගණන්. ඒ කියන්නේ MB 176කුයි MB 176කුයි තව කිලෝබයිට් කීයක්ද ඕන? 43නේ. තව කිලෝබයිට් 43යි නේ ඕන. ඔය ටිකනේ ඕන. හරි. දැන් ওই ටික දාගන්න මෙයාකට ගන්න පුළුවන් පෙන් එක මන්ති කියලා අහනවා. මේක උත්තර තියෙනවා 128 එක මදිනේ. MB 176ක් දාගන්න තියෙනවා. MB 128 එකක් මදි. MB 256 ඇතිනේ නේ. මෙයාට කියන ගන්න පුළුවන් ලාභදායී මේකනේ. ඒ කියන්නේ සයිස් එක අඩු මේකනේ අහන්නේ. සයිස් එක අඩු වෙන්න මිල අඩු වෙන්න 256 එකක් තමයි මෙයාට ඕන. 256 මේ ඔක්කොම කරගත්ත හැකිනේ. 256 අතුලට 170ක් දැම්ම හැකිනේ. ඒකට උත්තරේ වෙන්නේ 9 වෙනි එකට 4 256 MB. බලමු 1GB 1GB ඕනේ නැහැනේ 256ක් තියද්දී 1GB එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ 2GB එච්චර ඕනේ නැහැ ඉතින් ඒකට උත්තරේ 256යි හරි මේ ඊළඟ ප්‍රශ්න 10 වෙනි එක අන්තිම එක consider the character value mappings from the ASCII table given below ASCII ගානක් ASCII වල කරන්න තියෙන්නේ මෙච්චරයි හරිද ASCII කියන්නේ ආයේ නිකන් ඉතින් ASCII පට්ටලේ එකක් ආවට පස්සේ කරන්න තියෙන්නේ මේ මොකක්ද දැන් බලන්න දාන පේපරේ මේක තියෙන මෙහෙම O level කියන එකට එන්න ඕන වෙන්නේ මේක ඔයන්නට මේක A level ට ඔහොමනේ කියන්නේ හරි මෙහෙමයි ASCII එකක් ආවා ඔය ASCII වල තියෙනවා මේ linear representation කියලා එකක් ඒ කියන්නේ මොකද්ද දැන් ඉංග්‍රීසි හෝඩිය අකුරු ගත්තට පස්සේ ඊට පස්සේ තියෙන්නේ B නේ හරිද A B C D ඔහොමනේ තියෙන්නේ පිළිවෙලක්නේ ඔය පිළිවෙලටම තමයි ඉංග්‍රීසි අකුරු වලට ASCII values මේ assign කරලා තියෙන්නේ. ඒ කියන්නේ capital A කියන්නේ ASCII වල 65. හරිද? ඊට පස්සේ තියෙන්නේ B නේ. එහෙනම් B ට එන්න ඕන 66. 65ට පස්සේ 66නේ. එතකොට B ට පස්සේ තියෙන්නේ C නේ. එහෙනම් C කියන්නේ 67. තේරුණාද? කියන්නේ මේ පැත්ත වගේම මේ පැත්තත් හරි පිළිවෙලට යනවා. 65 66 67.
ඕකට තමයි කියන්නේ ලීනියර් රිප්‍රසන්ටේෂන්. ඔන්න ඔය ලීනියර් රිප්‍රසන්ටේෂන් එක තියෙන නිසා තමයි ඔයාලට දෙන්නේ ගානක් මෙහෙම. B කියන්නේ 66 නම් බෑඩ් කියන එකේ මොකද ASCII එක කියලා හිතන්නේ. ඔය ඔහොම එකක් දෙන්නේ ඕක නිසා. තේරුණාද? ඔහොම එකක් දෙන්නේ ඕක නිසා. මොකද දැන් හිතන්නකෝ තැන් තැන තියෙනවා ඔයාලා මේක කටපාඩම් කරන් යන්න එපා. දැන් යුනිකෝඩ් වල මේ කතාව නැහැ. යුනිකෝඩ් වල A කියන්නේ 100 නම් B කියන්නේ 200 වගේ. ඒක නෙමෙයි මම කියන්නේ මම හිතලා කිව්වේ හරි. ඒකට C කියන්නේ 512 වගේ. ඔන්න ඔහොම යුනිකෝඩ් වල. ASCII වල එහෙම නැහැ. ගානට පිටිවලින් යන එකක් තියෙන ASCII වල. right? එතකොට ASCII වල මෙහෙම ඩෙසිමල් වැලියු එකක් එයාලට දාලා තියෙනවා. ඒ කියන්නේ 65. මේක දෙනවා. මේක පේපර් එකේ දෙනවා. මතක තියාගන්න යන්න ඕනේ නැහැ. ඕනනම් මතක තියාගන්න. ඒ කියන්නේ 65 කියලා. හරිද? B කියන්නේ 66, C කියන්නේ 67. ඔහොම 68 ඔහොම යනවා. හරිද? එතකොට මේක බයිනරි කරගන්න ඕනේ. ASCII කියන්නේ කම්පියුටර් එකේ රිප්‍රසන්ට් කරන්න යන්නේ. කම්පියුටර් එක මේ ASCII වැලියු එක මේක බිට්ස් 7කින් මතක තියාගන්නවා. බිට් කීයකින්ද? බිට් 7කින්. ඒ කියන්නේ 65 කියන එක එයා කඩන බිට් 7කට. 1.6 කොහොම තමයි මතක තියාගන්නේ. තේරුණාද? ඒ කියන්නේ ඒ කියලා කීබෝඩ් එකේ ප්‍රෙස් කරාට පස්සේ කීබෝඩ් එක මේ කම්පියුටර් මතක තියාගන්න මෙන්න මේක. තේරුණාද? හරි. ඒ කියන එකට 65 කියලා ඩෙසිමල් වැලියු එකක් දාලා තියෙනවා. ඒක බයිනරි වලට කන්වර්ට් වෙනවා බිට් 7කින්. බිට් 7කින් කන්වර්ට් වෙලා තමයි කම්පියුටර් එකට යන්නේ. බිට් 7කින්. හරිද? තව තියෙන එක්ස්ටෙන්ඩඩ් ASCII කියලා බිට් 8ක් එනවා. ඒවා වලට නැහැ. මතක තියාගන්න බිට් 7කට තමයි පරිවර්තනය කරගන්න ඕනේ. හරි. ඒ කියන්නේ ඔයාලට ගානක් දුන්නාම මෙහෙමයි. ඔයාලට දුන්නොත් එම් B කියන්නේ 66 කියලා. ඔයාලා කරගන්න ඕන B කියන්නේ 66 නේ. දැන් ඔයාලට බෑඩ් කියලා වචනේ හදා ගන්න ඕන කියලා හිතන්නකෝ බෑඩ්. හරි. B කියන්නේ 66. A කියන්නේ කීයද? ආ B A තියෙන්නේ B ට කලින්නේ. 66ට කලින් එක 65. ඒත් D කියන්නේ මොකක්ද? D තියෙන්නේ B ට අකුරු දෙකක් පස්සේනේ. B C D නේ. ඒත් 66 60 68. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ටික වෙන වෙනම බිට් 7කින් කඩනවා. ඒ කියන්නේ බිට් 7කට බයිනරි කරනවා. 66 කියන එක බයිනරි කරාට පස්සේ 1.04යි 1.0නේ. 65 කියන එක බයිනරි කරාම 1.05යි 1. 68 කියන එක බයිනරි කරාම 1.0 1 ඔන්නෝම යන්නේ ඔන්නෝම යන්නේ කොහොම එකක් එන්නේ. ඒකට B කියන එකේ බයිනරි එකක් හොයාගත්තා. A කියන එකේ බයිනරි එකක් හොයාගත්තා. D කියන එකේ බයිනරි එකක් හොයාගත්තා. ඊට පස්සේ තියෙන්නේ මේ ටික එකට ලියන්න. කොහොමද? ආ B B එකට එන්නේ මේක. ඊට පස්සේ A එකට එන්නේ මේක. D එකට එන්නේ මේක. ඔච්චරයි. කියලා කරන්න තියෙන්නේ ඔච්චරම තමයි. ඒ කියන්නේ මුලින්ම ඒ අකුරට ඕන ඩෙසිමල් වැලියු එක හොයාගන්නවා. ඊට පස්සේ ඩෙසිමල් වැලියු එක බිට් 7කට බයිනරි කරනවා. ඊට පස්සේ AD එකට ලියනවා. ඒ වචනේ තියෙන පිළිවෙල. ඕක තමයි ASCII කියන්නේ. කරයි ASCII වලට හරිද? මේ ඒතකොට දැන් මේ ගාන ගත්තා අපේ පේපරේ තියෙන ප්‍රශ්නේ. මේ පේපරේ තියෙන ප්‍රශ්නේ ගත්තට පස්සේ මේක අහන්නේ O level කියන එක. හරිද? O level කියන එකට යන්න OL කියන එකට එන්න. ඒක කියන O අකුරට 79. මේ වචනේ තමයි අපි හදන්න ඕනේ. මෙන්න ඒක. O කියන්නේ 79 කියලා කියනවා. ඇලයිර ඇලයිර කියන්නේ 76ලු. 47. ඇලයිර 47. කැපිටල් L කියන්නේ 76ලු. හරිද? O කියන එක 79නේ. 79 කොහොමද? 79ට 64 එකයි. මම හිතින් හදන්නේ. හරිද? ඔයාලා අර කොලේ ලියලා බයිනරි කරන්න. 64 එකයි. තව 15ක් තියෙනවා. දෙකේව නැහැ 16ව නැහැ. 8යි 4යි 2යි 1යි. 79නේ. 47ට 64 ඒවා නැහැ. 32 ඒවා 1යි. තව ඉතුරුයි 17ක්. 16 ඒවා 1යි 0.1. 1යි 2යි 4යි 8යි 16යි 32යි 32යි 16යි 48යි 2යි 16යි 48යි නේ. 32 ගියාට පස්සේ තව ඕනෙන්නේ කීයද? 15 වෙනි ඕනෙන්නේ. 15 වෙනි. 15 වෙනි ඕනෙ 0යි 16ක් ඕන වෙන්නේ නැහැ ඒ නිසා. 2යි 3යි 76ට 64 ඒවා 1යි 22 ඒවා ඕන වෙන්නේ නැහැ. 16 ඒවා ඕන වෙන්නෙත් නැහැ. තව 12ක් නේ ඕන. 64යි 12යි
දැන් අපි එක එක O එකට මොකද්ද බයිනරි එක, L එකට මොකද්ද බයිනරි එක, L එකට මොකද්ද බයිනරි එක කියලා හොයාගත්තා. දැන් තියෙන්නේ මේක එක දිගට ලියන්න. 1.3 1.111 ඒ O L කියලා කියන්නේ 0.1.1.1 L කියලා කියන්නේ 1.2 1.1.0 මෙහෙම උත්තරයක් තියෙනවද බලමු. ඔව් මෙහෙම උත්තරයක් තියෙනවා. මෙහෙම උත්තරයක් එන්නේ මේ තුන්වෙනි එක. ඔව් තුන්වෙනි එකේ තියෙනවා මෙහෙම උත්තරයක්. බලන්න. මේ උත්තරේ තුන්වෙනි එකේ එනවා. දැක්කනේ? හරි. මේ ප්‍රශ්න 10ක් කතා කරා. ඇතිනේ අදට ඇති. මේ හෙට ප්‍රශ්න ආයෙ තව 10ක් කරේ බලන්න. මේක මේ හිමින් යන්නේ අර තීරිත්‍ය මතක් කරගෙන යන්නේ. අනිත් ඒවා නම් එහෙම නැහැ නිකන්. ගාන සාකච්ඡා කරන්න තියෙන අනිත්